ඇහෙනවනේ. හරි. පුතේ හැමෝටම ආයුබෝවන් නවෝදයත් ඇවිල්ලා ඉන්නවා. වැස්ස ගොඩක් දකුණු පළාතට ගොඩක් වැස්ස අපිටත් වැස්ස තමයි රත්නායලටත් වහිනවා දකුණටත් වහිනවා සබරගමුටත් වහිනවා. ඔහොම තමයි ඉතින් නේද? ඒ වුණාට අද මේ අපි අන්තිමට ෆයිනලයිස් කරලා හිතුවා පන්තියේ තියෙනවා කියලා. පුතේ මෙන්න ඔයගලන්ට අද කරන කොටස් ටික මොනවාද? අද අපි කරන්නේ ඉස්සෙල්ලාම ඔයගලන්ට ඊයේම පොරොන්දු වුණා බෙරළ සාගර තරංගින් නිර්මාණය වන භූරූප ගැන උගන්වනවා කියලා. එතකොට මං ඊයේ පුතේ කාදන ක්‍රම කීයක් ඉගෙනුවද? කාටද මතක? කාදන ක්‍රම කීයක් තියෙනවද පුතේ? සාගර තරංග ගැන කතා කරද්දී සාගර තරංග මගින් නිර්මාණය වන භූරූප ගැන කතා කරද්දී ප්‍රධාන වශයෙන්ම වෙරළ කාදනයේ සිදුවන ක්‍රම කීයක් තියෙනවද? ක්‍රම කීයක් තියෙනවද? තුනක් තියෙනවා. මොනවද? ද්‍රාව උත්පාටනය, සංඝර්ෂණය, උල්ලේඛය. නේ අපි දන්නවා පුතේ. එතකොට ද්‍රාව උත්පාටනය කියලා කියන්නේ අර වායු අදාළ වෙරළ තීරයේ තියෙන ගල් කැටවල තියෙන වායු පිරීලා තියෙන සිදුරු පීඩනයට ලක් වෙලා ඒවා කැඩෙන එක. ඊට පස්සේ අපි කතා කරා මොනවද? සංඝර්ෂණය කියලා කියන්නේ මොනවද අර දඹවල පාදය යටින් කාදනය වෙන එකට තමයි අපි කිව්වේ සංඝර්ෂණය කියලා. උල්ලේඛය කියලා කිව්වේ අර වෙරළ කලාපයේ තියෙන දඹවල පාෂාණ මුහුණත් සීරිලා උපමට්ටම් වෙන එකනේ. පුතේ අපි දැන් අද යන්නේ ඒ ක්‍රියාවලිය සේරම එකතු වෙලා නිර්මාණය වන මොනවද? අපි යන්නේ පුතේ අද ඒ සියලුම දේවල් ඒකාබද්ධ වෙලා එකතු වෙලා ද්‍රවෝත්පාදනය, සංඝර්ෂණය, උල්ලේඛය කියන තුනම එකතු වෙලා නිර්මාණය වෙන වෙරළ කාදනය හා සම්බන්ධ භූරූප කතා කරන්න. පුතේ මෙතනදී මේ ඇවිල්ලා මේවා තමයි පුතේ වෙරළ කාදිත භූරූප කියලා කියන්නේ. මොනවද? රළබුන් වේදිකා, ඊට පස්සේ දඹ, මුහුදු ගුහා, බොක්ක, තුඩුව, ආරුක්කු, මුහුදු කුළු, හුම්මානිය. ඒවා තමයි පුතේ අපි කියන්නේ වෙරළ කාදිත භූරූප කියලා. මේක අද මේක කතා කරලා මේක ඉවර කරනවා. ආයි මේක අල්ලන්නේ නැහැ. හරි? රළබුන් වේදිකාවක් කියන්නේ පුතේ මෙන්න මේ වගේ එකක්. මේ වගේ එකක්. බලන්න මේකේ ඔයාලට පේනවද මේ මිනිස්සු මේ මෙතන මේක බලන්න ඇවිල්ලා ඉන්නවා මේ මෙන්න මේ ටික නිකන් පුතේ ස්ටේජ් එකක් වගේ පේන්නේ නැද්ද ඔයාටනේ? මෙන්න මේ ටික තමයි පුතේ රළබුන් වේදිකාව කියන්නේ. මේ තියෙන්නේ දඹය. හරි? මේ තියෙන්නේ දඹය. මේ තියෙන්නේ පුතේ මුහුද. හරිද? දැන් වෙරළ දඹයක් කියලා කියන්නේ මෙන්න මෙහෙම එකක්. මොකද්ද? මේක කාදනය නිසා නිර්මාණය වෙන අවස්ථාවක්. පුතේ අපි කතා කරනවා මේ රළබුන් වේදිකාවක් නැත්තම් රළබුන් පිලක් කියලා කියන්නේ. ඔතන පිල කියලා ලිව්වත් අවුලක් නැහැ. හරි? රළබුන් පිල. වේදිකාව කියලා කිව්වම මේ පිලා නෙමෙයි පිල. හොඳේ? රළබුන් පිල කියලා කියන්නේ පුතේ අපි කතා කරන රළබුන් වේදිකාව කියන්නේ මේක නේ ස්ටේජ් එකක් වගේ. ඒ කියන්නේ මුහුදු තරංග ඇවිල්ලා පුතේ ඔය දඹයේ වැදිලා දඹේ පුතේ කාදනය වෙලා දඹේ පුතේ ඉහළ ටික ඔක්කොම ගෙවිලා ගිහිල්ලා දඹේ ඔක්කොම ටික ගෙවිලා ගිහිල්ලා කොටසක් පුතේ මේ මම මේ ගහලා තියනවා වගේ මේ සමාන විදියට කාදනය වෙලා මෙතන පුතේ ස්ටේජ් එකක් වගේ හැදිලා. හරි? ඔන්න ඕකට තමයි අපි කියන්නේ වේදිකාවක් කියලා. මුහුදු තරංග උල්ලේඛය නිසා වෙරළ තීරය තුල දකින්න හම්බ වෙන පුතේ මුහුදු දඹ කාදනය කරලා භූමිය සමාන විදියට කාදනය කරලා පටු වේදිකාවක් විදියට ඉතුරු කරලා. එතකොට අපි කතා කර ඉහළ කොටස කාදනය වෙලා තමයි පුතේ තිබිලා මේක නිර්මාණය වෙලා තියෙන්නේ කලින් මෙහෙම ගාලා තිබිලා පුතේ. හරි? ඔහොම ගාලා මේකේ තිබිලා. හැබැයි ඔය උඩ ටික පුතේ ගෙවිලා ගිහිල්ලා අර කාදනය නිසා. හරි? යට ටික විතරක් ඉතුරු වෙලා. උඩ ටික ඔක්කොම කාදනය වෙලා. වෙරළ ආසන්නයේ තියෙන පාෂාණ ස්තරයක ඉහළ කොටස පුතේ කාදනය වෙලා පහළ ටික විතරක් පුතේ ඉතුරු වෙලා තමයි මේ රළබුන් වේදිකා නැත්නම් රළබුන් පිළ නිර්මාණය වෙලා තියෙන්නේ. එතකොට අපි කියනවා වඩදිය ක්‍රියාත්මක වන කාලයට පුතේ මේ වේදිකාව තුලට නිරන්තරයෙන් මුහුදු රළ ඇතුළු වෙනවා කියලා. ඒ කියන්නේ වඩදිය කියන්නේ පුතේ ජලයේ වැඩි වෙන සීමාවනේ. ඒ කියන්නේ ජලයේ වැඩි වෙන කාලය. වඩදිය කාලෙට පුතේ මේ රළබුන් වේදිකාවට ජලය එනවා මේක යට වෙනවා. එතකොට මේ හරියට වෙනකම්ම මුහුදු රළ එනවා. හරි? වඩදිය කාලෙට.
ඕකට තමයි පුතේ අපි කියන්නේ රළබුන් වේදිකාවක් කියලා. මේකේ වෙලා තියෙන්නේ උඩ ටික පුතේ කාදනය වෙලා. හරි. පැහැදිලිද ඔයගලන්ට? ඔන්න ඔය එකයි ඕකේ වෙන්නේ. පැහැදිලිද තේරුණාද? ශනනි පුතේ තේරුණාද? තේරුණා නම් අත උස්සන්න. එහෙනම් දැන් ඔයගලන්ට මම ටියුට් එක දීලා තියෙනව නේද? ටියුට් එක පුතේ print out එකක් ගත්තද ශනනි? නැද්ද පුතේ? නැද්ද? මැසේජ් එකක් දාන්න නැත්නම් මයික් එක ඔන් කරන්න අවුලක් නැහැ. අපි දෙන්න විතරනේ ඉන්නේ. ගන්න බැරි වුණා. හරි. අවුලක් නැහැ. මෙහෙම කරන්න. හරි. ඕකේ පුතේ මං කොටුවක් දීලා ගන්න ඕන මේ ලියන්න කියන්නේ අඳින්න දීලා තියෙන්නේ. මෙතන මං යට දාලා දෙනවා අර කිව්ව කොටස් ටික කතා ටික. ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම වෙරළේ තියෙන මොනවද? පාෂාණ තට්ටුවක ඉහළ කොටස ගෙවිලා ගිහිල්ලා තමයි මේක නිර්මාණය වෙලා තියෙන්නේ. හරි? අපි ඒක පොඩ්ඩක් ලියාගමු. ඉස්සෙල්ලම අපි අඳිමු. මේකේ අඳිමු අපි. අපි අඳිමු පුතේ ඕක අඳින්න ඕන. මං අඳින විදිහ කියලා දෙන්නම්. කොටුව ගැහුවා අපි දැන් කොටුව ගහලා මෙහෙමයි අඳින්නේ. හරි? අපි මේක රළබුන් වේදිකා කියලා ලියාගමු. එඳගමු. වටිනවා අපිට මේක අඳින විදිය. අඳින විදියනේ පුතේ මේකේ ලකුණක් ගන්න පුළුවන් හොඳම විදිය. නේද? මෙන්න මෙහෙමයි මේක අඳින්නේ. රළබුන් වේදිකාව අඳින්නේ ඔහොමයි. මේ තියෙන්නේ පුතේ මුහුද සී හරි ඕෂන් එක මේ තියෙන්නේ අර රළබුන් වේදිකාව නේ මේක පුතේ උඩ ඉස්සෙල්ලා කලින් කාදනය වෙලා පුතේ මුහුදු රළ ඇවිල්ලා මේක කාදනය වෙලා යට ටික විතරයි ඉතුරු වෙලා තියෙන්නේ මෙන්න මේකට තමයි අපි කියන්නේ රළබුන් වේදිකාව කියලා හරි රළබුන් වේදිකාව කියන්නේ මෙන්න මේකට පුතේ මේක ඇඳ ගන්න මේක ඇඳ ගන්න මේ ටික ඔක්කොම ඇඳ ගන්න රළබුන් වේදිකාව අඳින විදියනේ අපිට ප්‍රශ්නේ තියෙන්නේ නේ රළබුන් වේදිකාව ඊයේ මම පැහැදිලිව කිව්වා 8 ඉඳන් 10 වෙනකම් පන්ති තියෙනවා කියලා. කොහෙද දන්නේ තු එහෙම නැහැ. අනේ මන් දන්නේ මේ ළමයි නම්. මට තේරෙන්නෙත් නැහැ. මම මේ එක පන්ති එක කෑ ගහලා පුතේ දැන් 4ට මේ පන්ති ඉවර වුණේ 26 පන්තිය. ඒ ඉවර වෙලා ඒගොල්ලන්ට දේශගුණ වෙනස් වීම පාඩම කරලා මේ ආව විතරයි ඔයගොල්ලන්ට පන්තිය කරන්න. ඉතින් මේ මගේ කැපවීම තියනවා මේ ළමයි ටික කෝ ඉතින්. මේ දැන් පන්තිත් නෑ මේ දවස්වල. මගේ පන්තිය විතරයි තියෙන්නේ. ඒත් නෑ. පුතේ ඇඳ ගන්නකො ඇඳලා අත උස්සන්නකො. දඹය තමයි අර උඩට තියෙන්නේ. රළපුන් වේදිකාව සාගරය පුතේ. කරන තරමට තමයි ඉතින් තමන්ට ප්‍රතිඵලය තියෙන්නේ. දැන් අවොත් එහෙමනම් ඇවිල්ලා ගියේ. හරි නේද පුතේ? ඇඳලා ඉවරයි නම් අත පල්ලෙහා දාන්න. හරි. මේකේ පුතේ මේ දඹයයි රළබුන් වේදිකාවයි දෙක පාට දෙකක් ගෑවොත් අවුලක් නෑ. හොඳේ. දැන් මේක කළු පාටින් ගන්න. මේක කළු පාටින් ගන්න පාට පැන්සල් එකක් අරගෙන යන්න විභාගෙට යද්දී. හරිද? මේක පුතේ දුඹුරු පාටින් වගේ ගන්න. ඊට වඩා පොඩ්ඩක් ලා පාටින් ගන්න. ඇයි ඒ කියන්න? මේකේ පුතේ දැන් අර දෘඩ පාෂාණ ටික විතරයිනේ මේ ඉතුරු වෙලා තියෙන එක ටික කළු පාටින් ගාමු. මේක ටිකක් කළු දුඹුරු මිශ්‍ර කරලා ගාමු දඹය. හරිද? එහෙම ගාමු. එතකොට මේක තමයි මේක කොහොමද පුතේ හැදිලා තියෙන්නේ? මේක හැදිලා තියෙන්නේ වෙරළ ආසන්නයේ තියෙන පාෂාණ ස්තරයක ඉහළ කොටස කාදනය වෙලා වේදිකාවක් ස්වරූපයට පුතේ අදාළ පාෂාණ තලය නිර්මාණය වෙලා. හරි? පුතේ මෙහෙම ලියා ගන්න ඔතන. පොතේ ලියා ගන්න අවුලක් නැහැ. පොඩ්ඩක් ලියාගමු අපි මෙහෙම. ලියා ගන්න මම සරල විදිහට දෙන්නේ. ලියා ගන්න වෙරළ ආසන්නයේ ඇති ලියාගන්න ඔතන නෑ ඕක ලියලා වෙරළ ආසන්නයේ ඇති වෙරළ ආසන්නයේ ඇති වෙරළ ආසන්නයේ ඇති පාෂාණ ස්තරයක පාෂාණ ස්තරයක වෙරළ ආසන්නයේ ඇති පාෂාණ ස්තරයක ස්තරයක ඉහළ කොටස කාදනය වීම
ඉහළ කොටස ඛාදනය වීම. ඉහළ කොටස ඛාදනය වීම. ඛාදනය වීම. හේතු කොටගෙන හේතු කොටගෙන හේතු කොටගෙන වේදිකාවක් ස්වරූපයට වේදිකාවක් ස්වරූපයට වේදිකාවක් ස්වරූපයට නිර්මාණය වීම. පාෂාණ වේදිකා යනුවෙන් හඳුන්වයි. නිර්මාණය වීම පාෂාණ වේදිකා යනුවෙන් හඳුන්වයි. ලියා ගන්න පුතේ ඒකටම වඩදිය ක්‍රියාත්මක වන කාලයේදී වඩදිය ක්‍රියාත්මක වන කාලයේදී මෙම වේදිකාව තුළට ජලය ඇතුළු වේ. මෙම වේදිකාව තුළට මුහුදු රළ ඇතුළු වේ. මුහුදු රළ කියලා ලියන්නකෝ. ජලය කිව්වට වඩා හොඳයි මුහුදු රළ කිව්වා. මොකද මුහුදු ගැනනේ අපි කතා කරන්නේ. මුහුදු රළ ඇතුළු වේ. හරිද පුතේ? ඒක ඔන්න ඉවරයි. ඔච්චරයි වෙන්නේ. උඩ ටික ගෙවිලා යට ටික ඉතුරු වෙලා. හරි? ඔන්න එච්චරයි සිද්ධාන්තය මතක තියාගන්න මූලික කොටස. හරිනම් පුතේ අත උස්සන්න. හරි. අපිට පුතේ අවම හතරක් මතක තියාගන්න ඔක්කොම ටික ඕනේ නැහැ. හොඳේ? ජනනි ඔක්කොම ඕනේ නැහැ පුතේ. අපිට මතක තියාගන්න මේකෙන් පුළුවන් හතරයි නම් හතර මතක තියාගන්න. අපිට එහෙමම නම් කරලා මේක කියන්න එහෙම කියලා එහෙම ලොකුවට අහන්නේ නැහැ. හරිද? පුළුවන් ටික මතක තියාගන්නකෝ ඒ ඇති. හරි. දැන් අපි යනවා ඊළඟ කොටසට පුතේ. අපි යනවා ඊළඟට මුහුදු ගුහා ගැන කතා කරන්න. මුහුදු ගුහාවක් මේ රූපෙට කීයක් වගේද හම්බ වෙන්නේ මිස්. පුතේ මෙහෙමයි රූපෙට ලකුණු මෙහෙම ඒක දෙන විදිහට දෙන ලකුණු 6ක් නම් 6න් 3ක් විස්තර කරන්න කිව්වොත් විස්තර කරනකොට එක ලකුණක් දෙනවා. ඒත් එක්කම රූපෙට එක ලකුණක් දෙනවා. සාමාන්‍යයෙන් ඔයගලන්ට දැන් මං ආසන්නතම අවුරුද්ද කිව්වොතින් හරි එහෙම එක එක වෙලාවලට වෙනස් වෙනවා. සාමාන්‍යයෙන් ඉන්න මම ඔයගලන්ට ළඟම අවුරුද්ද බලලා කියන්නම් තව ටිකකින්. හරි? ළඟම අවුරුද්ද බලලා මම තව ටිකකින් කියන්නම්. හරි. මුහුදු ගුහා. මුහුදු ගුහා ගැන කතා කරන්න. මුහුදු ගුහා ගැන කතා කරද්දී පුතේ මේ තියෙන්නේ මුහුදු ගුහාවක්. හරි? මුහුදු ගුහාවක්. කියන්නේ අපි කතා කරනවා මෙතන තියෙන්නේ මේ පර්වතයක්නේ. මේ වෙරළ කලාපයේ තියෙන පර්වතයක ඇතුළ නිකන් ගුහාවක් ස්වරූපයට හැදිලා මේ තියෙන්නේ. මේවා ගොඩාක් පුතේ ඔය සංචාරක ආකර්ෂණය දිනා ගන්න ප්‍රදේශවල ගොඩක්ම දකින්න හම්බ වෙනවා. ඔය තායිලන්තේ වගේ රටවල් වල ගොඩක්ම අපි කතා කරනවා මේකෙදි සංචාරකයෝ ගොඩක් මේ තැන්වලට ආකර්ෂණය වෙනවා වැඩි. මේ මුහුදු ගුහාවක් කියන්නේ මෙන්න මෙහෙම එකක්. හරි? මුහුදු ගුහාවක් කියලා කියන්නේ මෙන්න මම ඔයගලන්ට පෙන්නන්නම්. මෙන්න මෙහෙම. හරි? මුහුදු ගුහාවක් කියලා කියන්නේ පුතේ මෙන්න මේ වගේ අවස්ථාවක්. ඉස්සෙල්ලා මම ඇදලා පෙන්නන්නම්කෝ. මෙහෙමයි වෙන්නේ. නේ? මෙන්න තියෙනවා මුහුදු දඹය. මේ තියෙන්නේ මුහුදු රළ. මේ මුහුදු රළ පුතේ නිරන්තරයෙන්ම මුහුදු දඹයේ පාදයේ තුල ගැටීම නිසා තමයි මේක හැදිලා තියෙන්නේ. අර වලට මතකද මං කිව්වා මොනවද? අපි නමක් කිව්වා ඛාදනයේ සිදුවන එක ආකාරයක් තමයි සංඝර්ෂණය කියන්නේ කියලා. අන්නේ සංඝර්ෂණය පුතේ ඍජුවම මෙන්න මේ ක්‍රියාදාමයට හේතුවක් වෙනවා. හරි? දඹවල පාදයේ ඇතුලේ කුහර හදලා මේක තමයි මුහුදු දඹය කියලා කියන්නේ. මේක තමයි මුහුදු දඹය කියන්නේ. හරි? එතකොට මේ තියෙන්නේ පුතේ මුහුදු ගුහාව. මේක තමයි මුහුදු
ගුහාව. පුතේ මේ ඕගොල්ලෝ මේ රූප සරහන අඳිද්දී අනිවාර්යෙන් ඕගොල්ලන් විස්තර කළේ දැන් මේක උඩ ලිව්වේ මුහුදු ගුහාව කියලා නම් පුතේ ටයිටිල් එක ඕගොල්ලන් මාතෘකාව ලිව්වේ මුහුදු ගුහාව කියලා නම් ඒක අඳින්නේ මෙහෙමයි. හරි? ඔයා ලියනවා ඛාදනයේ මගේ නිර්මාණය වන භූරූප රසක් තියෙනවා. ඒ අතරින් කිහිපයක් මම තෝරාගෙන සාකච්ඡා කරනවා කියලා ලිව්වා. ලියලා ඔයා ඉස්සෙල්ලා මුහුදු ගුහා ලිව්වා. මුහුදු ගුහා කියලා ලිව්වා. ලියලා පුතේ කොටුවක් ගැහුවා. ගහලා මේක ඇඳා. ඇඳලා පුතේ ඔයා මුහුදු ගුහාව පෙන්වන්න ඕනේ. හරිද? ඔයා දඹේ ඇඳලා ඔක්කොම කරලා තියෙනවා. ගුහාවක් පේනවා. හැබැයි ගුහාව නම් කරලා නැහැ. එහෙම කරොතින් ලකුණු හම්බ වෙන්නේ නැහැ. මේකට ඊතලයක් ගහලා මේ තමයි ගුහාව කියලා පෙන්වන්න ඕනේ. නැත්නම් ලකුණු දෙන්නේ නැහැ. හරි? නැත්නම් ලකුණු දෙන්නේ නැහැ. මුහුදු ගුහාව පෙන්වන්න ඕනේ. ගුහාව කියලා මේකට ලකුණු මේක ඇඳලා පෙන්වන්න ඕනේ ඊතලයක් ගහලා. එතකොට පුතේ මේකෙදි වෙන්නේ මෙහෙමයි. රළබුන් වේදිකා නිර්මාණය වීමෙන් අනතුරුව හරි අපි ගත්තොත් ඉතින් දඹයේ පාදය පුතේ අපි කතා කරන මේ තියෙන දඹයේ නෙමෙයි රළබුන් වේදිකාව අමතක කරන්නකෝ මේ මුහුදු දඹ තියෙනවනේ පුතේ මුහුදු දඹවල පාදය පුතේ කාලයක් ගිහිල්ලා ටික ක්‍රමානුකූලව හැරිලා මුහුදු දඹයේ පුතේ පහළ මේ විදිහට ගුහා ලක්ෂණ නිර්මාණය වෙනවා මේක පුතේ ප්‍රධාන වශයෙන්ම අර වලට මතකද සංඝර්ෂණය කියලා මං කිව්වේ මුහුදු දඹවල පාදය පුතේ අර සාගර තරංග නිරන්තරයෙන් ඇවිල්ලා වැදීම නිසා ඛාදනයට ලක් වෙලා පහළ කුට්ටි කැඩිලා මෙන්න මෙහෙම ගුවා හැදෙනවා කියලා කිව්වේ මෙන්න මේක තමයි පුතේ අපි කියන්නේ අර සංඝර්ෂණය හරහා නිර්මාණය වන අවස්ථාවක් කියලා. එතනදී අපි කියනවා භෞතික ඛාදනයට ලක් වෙලා මේ වගේ මුහුදු ගුහාවක් හැදෙනවා දඹයේ මොනවද කුහරයක් නිර්මාණය වෙලා. එතකොට අපි කියනවා පුතේ ඕකට තමයි මුහුදු ගුහාව කියලා කියන්නේ. සාගරය තුල දඹ ආශ්‍රිතව දකින්න හම්බ වෙන කුහර තමයි මුහුදු ගුහා කියලා කියන්නේ. හරි? පැහැදිලිද සෙනනි? තේරුණාද පුතේ? තේරුණා නම් අත උස්සන්න. අපි දැන් එහෙනම් ඕක අඳිමු. ඇඳ ගන්නකෝ. පුතේ ඇඳලා ඉවරලා අත උස්සන්න. ඇඳලා අත උස්සන්න. හරිද පුතේ? ඕකේද? හරි. පුතේ ඕකේ දැන් මම බැලුවා 2021 22 23 24 අවුරුදු වල බැලුවා. දැන් 24 අවුරුද්ද අහලා තියෙනවා නායෑම් ගැන. නායෑම් ගැන ඇහුවම ඒකේ රූපසරහන් දෙකයි අඳින්නේ කියලා තිබ්බේ. රූපසරහන් දෙකක් අඳිනකොට එක රූපසරහනකට එක ලකුණු දීලා තියෙනවා. එතකොට රූපසරහන් එකයි විස්තරයට දෙකයි ලකුණු 6 බෙදලා තියෙන්නේ එහෙම. මේකේ පුතේ දැන් එක එක වෙලා වෙනවා. එතකොට ඕගලන්ට රූපේ ඇඳලා
අනිවාර්යයෙන්ම ලකුණු 6න් 3ක් ගන්න පුළුවන්. අනිත් 3 මොකටද හම්බ වෙන්නේ? අනිත් 3 හම්බ වෙන්නේ පුතේ විස්තර කිරීමට. හරිද? විස්තර කරන ලකුණු 3යි ලියනවට ලකුණු 3යි. එහෙමයි හම්බ වෙන්නේ. ඕක තැනින් තැනට වෙනස් වෙනවා. දැන් අර 24 අවුරුද්දේ අරම හැදිලා තියෙනවා. 24 අවුරුද්දේ එකේ පොඩ්ඩක් යුහේ වෙනස්. හරි එතකොට බැලුවාම ඔයගොල්ලන් කොහොමද ලකුණු එකක් නම් හම්බ වෙනවා පුතේ. රූපසරහන්ට ලකුණු එකක් හම්බ වෙනවා. ඒ නිසා අපරාධ ලකුණු එක ඔයගොල්ලෝ අඳින්න. හරි? ඊළඟට දැන් ඕක හැදෙන විදිය කිව්ව නේද? ගුහාව හැදෙන්නේ කොහොමද කියලා පුතේ මේ ටියුට් එකේ යට ලියලා තියෙනවා. මෙන්න මේක බලා ගන්න. ටියුට් එක පුතේ print out එකක් ගත්තේ නෑනේ. කලින් print out එකක් ගත්ත ටියුට් එකක් තියනවද channel? කලින් ගත්ත එකක් තියනවද? නැද්ද? තියනව නේද? ඒකේ පුතේ රූපසටහන් ටික ඇඳලාද තියෙන්නේ? නෑ මිස් ඒකේ විස්තරයක්වත් නෑ. අර මේ කාදන ටිකයි ඒ ටික විතරයි ඉන්නේ. තියෙන්නේ නේ. එහෙනම් පුතේ මේ නෝට් එක තියෙනවනේ මේක සුපිරියට බලා ගන්න. හොඳේ? දැන් මේ ටික මුලින් ඉඳන්ම දැන් තරංග ටික දුන්නා තරංග ටික බැලුවා ඉවර කළා. ඊට පස්සේ ඊළඟ දවසේ මම ඔයාලට කරන්නේ අර භූගත ජල සංසරණේ කුණුගල් භූරූප ටික ඒ ටික ලේසි. ඒ ටික ඉක්මනට ඉවර කරනවා. එතකොට පටපට ගාලා මම ටියුට් එක බෙදෙනවා. ඔයගලන්ට මේ එතකොට ටියුට් එක දුන්නාට පස්සේ ඔකට බලා ගන්න පුළුවන්. හරි? එහෙනම් මේක බලා ගන්න දැන් මේ ටියුට් එක දාලානේ තියෙන්නේ. මේක print out එකක් හරි අරගෙන බලා ගන්න මේ යට විස්තරේ ගොඩක් තියෙනවා. මේ විස්තරේ හැදෙන විදිය තියෙනවා මේකේ. හොඳේ? ඔක්කොම තියෙනවා අර ගුහාව හැදෙන්නේ කොහොමද තියෙනවා. දැන් අර අපි කිව්වා වගේ. හරි? ඊළඟට වාසිදුර ගැන කතා කරනවා. හුම්මානය. හුම්මානය ගැන දැන් යන් කතා කරන්නේ. මොකද්ද? පුතේ ඔයගොල්ලන් දන්නවා මේක කොහිද තියෙන්නේ? තංගල්ලේ තියෙනවනේ කුඩා වැල්ල ප්‍රදේශයේ. එතකොට දික්වැල්ල. මේ දකුණු වෙරළ තීරේ ගොඩක් හුම්මාන ලක්ෂණ තියෙනවනේ. මොකද්ද මොනවාද අපි ගත්තොත් මේකට පුතේ කියනවා වාසිදුර හුම්මානය ග්ලූබ් කියලාත් මේකට කියනවා. හරි? මේකෙදි වෙන්නේ මෙහෙම දෙයක්. මේකෙදි වෙන්නේ මෙන්න මෙහෙම දෙයක්. හරි? මම මේකේ වෙන සිද්ධිය කියන්නම්. ඔයගොල්ලෝ නිර්මාණ ක්‍රියාවලියේ සිද්ධ වෙන ආකාරය විස්තර කරන්න ඕන. ඒක තමයි ඔයගොල්ලන්ගෙන් ගොඩක්ම බලාපොරොත්තු වෙන්නේ. අදාළ උත්තරේ බලන කෙනා. මේක හැදෙන්නේ කොහොමද කියලා අපි කියන්න ඕන. නිර්මාණය වන විදිහයි කියන්න ඕන. පුතේ මෙතනදී හැදෙන්නේ මුහුදු ගුහාව ටිකක් පුතේ තව තවත් වර්ධනය වෙලා සිරස් අතර පුතේ කාදනය වෙලා තමයි මේ හුම්මානේ හැදෙන්නේ. මෙහෙමයි වෙන්නේ. හරි? ඔය දැන් ටිකක් ඔන්නෝම තියෙනවා. දැන් ටික කාලයක් ඔන්නෝම ඔහොම තියෙනවා. දැන් මේ තියෙන්නේ මොකද්ද? මේ තියෙන්නේ පුතේ අර වෙරළ අර දඹේ වැදිලා ගුහාවක් හැදිලා. පුතේ ඔය දඹය ටික කාලයක් යනකොට හරි මේ දඹය ටික කාලයක් යනකොට පුතේ තවත් ටිකක් වර්ධනය වෙනවා. මේ දඹය ටික කාලයක් යද්දි පුතේ තව පොඩ්ඩක් විතර මෙන්න මෙහෙම තව පොඩ්ඩක් විතර වර්ධනය වෙනවා. හරි අරක නැති වුණා. ඔන්න ටිකක් වැඩිපුර වර්ධනය වුණා. පුතේ ඊට පස්සේ මොකද වෙන්නේ? මේක පුතේ තව ටික කාලයක් යනකොට පුතේ මේකේ මේ තව ටිකක් මේ සිරස් අතට උඩ අතට වර්ධනය වෙනවා. මෙන්න මෙහෙම. දැන් මේකේ පුතේ ගල හැමම ඈතට විහිදෙන ගලක්. හොඳේ. මෙහෙම ඈතට තියෙනවා මේ මුහුදු වෙරළේ. මුහුදු වෙරළේ ඈතට මේ ගල තියෙනවා පුතේ. මේ කෑල්ලක් විතරක් නෙමෙයි. හොඳේ. ඈතට තියෙනවා. දැන් මේ එක කොට තැනකින් උවාවක් හැදිලා මෙහෙම ටිකක් මොකද උනේ? අර ටික ටික පුතේ මේක කැඩි කැඩි ඇහෙන්නේ. ඒ මොකද? දැන් හරියයි. දැන් හරියයි. ඔහොම යනවා. හරි? ඔහොම යනවා. හරි? දැන් ඔන්න ඊළඟ අවස්ථාව මේ ටිකක් උඩට ගිහිල්ලා. හරි? මේක පුතේ මේ ගල ගොඩාක් ලොකුවට තියෙනවා. හරි? මම මේ පැත්තේ සයිඩ් එකකින් ඇන්දේ. හරි? දැන් මේ ගල තව පුතේ තව ටික කාලයක් යද්දී පුතේ මේක මෙහෙම මේ වතුර ගිහිල්ලා පිරීලා මේවා හැපිලා මේවා කාදනය වෙලා මෙන්න මෙතනට වෙනකම්ම පුතේ සිදුර හැදෙනවා. එතනින් පුතේ ආස වෙනවා. නේ? එතනින් ඔන්න අපිට මොකක් වෙනවද? අපිට පුතේ සිදුරක් හැදෙනවා. මේක දැන් මෙහෙම හැදෙන්නේ පුතේ. දැන් මේක තව ටිකක් වර්ධනය වෙලා මෙන්න මෙතනින් මෙන්න මෙහෙන් පුතේ සිදුරක් දක්වා මේක වර්ධනය වෙනවා. මේ සිදුරක් හැදෙනවා මේ. මෙන්න සිදුරක් හැදුනා මේ. මෙන්න සිදුරක් හැදුනා මේ.
මෙන්න පුතේ මේ මෙතනින් සිදුරක් හැදුනා. දැන් මොකද්ද වෙන්නේ? දැන් පුතේ මේකේ වෙන්නේ මෙහෙම මෙහෙම මේ කෑල්ල වෙනම තියෙනවා. මොකද ඒ අර තව කොටසක් තියෙන හින්දා. මෙන්න මෙහෙම පුතේ සිදුරක් හැදුනා. මේක දැන් සිදුරක්. මෙන්න ජලයේ උඩට ගමන් කරලා මේ ගල හිල් කරගෙන ගුහාව ඇතුලෙන් උඩට වතුර මතුවෙනවා. මෙන්න පුතේ රළ ඇති වෙනකොට අර පැත්තෙන් එනකොට රළ පහර එනකොට පුතේ ඇවිල්ලා මේකෙන් ගිහිල්ලා පුතේ මෙතනෙන් උඩට වීසි වෙනවා. මොනවද? මුහුදු ජලය. ඔන්න ඔය අවස්ථාවට තමයි අපි කියන්නේ හුම්මානය කියලා. ගුහාව ටික ටික සිරස් අතට එල් හැඩයට මෙන්න මෙහෙම එල් හැඩයට වර්ධනය වෙලා පුතේ මේ සිදුර හරහා අර මුහුදු ජලය උඩට විදීමක් වෙන්නේ. එතකොට මෙන්න මෙතනට තමයි ශෙනනි අපි කියන්නේ මොකද්ද? හුම්මානය කියලා. ওই මාතර තියෙන්නේ. මේකට තමයි අපි කියන්නේ පුතේ හුම්මානය නැත්තම් වාසිදුර කියලා. තේරුණාද? ඒක හැදෙන්නේ කොහොමද? මුහුදු ගුහාවක් එල් හැඩයට සිරස් අතට පුතේ කාදනය වෙලා ඉහළට කාදනය වෙලා වේගයෙන් ජල පහර සාගරයේ සිට එන ජල පහර පුතේ මේකේ වැදිලා කාලයක් යද්දි පුතේ මෙතන උඩට උඩ අතර සිදුරක් නිර්මාණය වෙලා ඕකෙන් තමයි පුතේ අර අපි කතා කරන මොකද්ද? කුම්මාන ලක්ෂණය නිර්මාණය වෙන්නේ. එතකොට ජලයේ පුතේ දැන් ඔය වඩදිය කාලෙටම වේගෙන් පුතේ එනවනේ වතුර මුහුදු රළ එනවා ඇවිල්ලා මේකේ පුතේ වැදිලා ගුහාව ඇතුලෙන් ගිහිල්ලා මෙතනින් පුතේ එළියට එනවා. ඔන්න එතකොට පුතේ ලස්සන සංචාරක ආකර්ෂණයක් දිනා ගන්න මොකද්ද භූරූපයක් නිර්මාණය වෙනවා. අපි ඒකට තමයි වාසිදුර නැත්තම් හොම්මානි නැත්තම් ග්ලෝබ් කියලා කියන්නේ. පුතේ මේක ඔය දකුණු වෙරළ තීරයේ තංගල්ල කුඩාවැල්ල දික්වැල්ල ওই ටිකේ දකින්න හම්බ වෙනවා ඔයගලන්ට. මේක නිර්මාණය වීමේ මූලික අවස්ථාව තමයි පුතේ මුහුදු ගුහා. මුහුදු ගුහාවක් සිරස් අතට ගැඹුරු පතුලක් නිර්මාණය කරමින් එල් හැඩයට පුතේ උඩ අතට නිර්මාණය වෙලා තමයි මේ හොම්මාන ලක්ෂණය නිර්මාණය වෙන්නේ පුතේ. පැහැදිලිද? තේරුණාද පුතේ? අපේ ෂෙනනි තේරුණාද? ඔන්න වැඩි. ඔහොම තමයි හුම්මානය හැදෙන්නේ. හුම්මානය හැදෙන්නේ පුතේ ඔන්න ඔහොමයි. හරි? හුම්මානය හැදෙන්නේ ඔන්න ඔය විදිහට තමයි හැදෙන්නේ. හරි මේකට තමයි පුතේ හුම්මාන ලක්ෂණය කියලා කියන ලක්ෂණය කියලා කියන්න බෑ. හුම්මානය කියන්නේ ඕකට. මේ තියෙන්නේ ගුහාව ඕනනම් ඔයගලන්ට ඒකත් ගුහාව කියලා ලියන්නත් පුළුවන් මුහුදු ගුහාව. ගුහාවෙන් උඩට සිරස් අතර වර්ධනය වෙලා. හරි? පුතේ ඔන්නෝමයි අපි අඳින්නේ. එතකොට මේක අඳිද්දි මේ පැත්තට ඕනනම් ඔයාලට තව මේක මේ මොනවාද තියෙනවා ගලා තියෙනවා අඳින්න පුළුවන්. හරි? ගලා තියෙනවා අඳින්න පුළුවන් මේ විදිහට පීලි ලුකයක් එන්න මම අඳින්න පුළුවන්. හරි? පුතේ පැහැදිලිද චනනි? තේරුණාද පුතේ? ඕකේ. එහෙනම් අපි අඳිමුද මේක? ඇඳ ගන්නකො පුතේ. ඔයාලා ඒක 3D look එකක් එන විදිහට ඇඳගන්න මේ සයිඩ් එකෙන් අර පැත්තට ගල පොඩ්ඩක් තියෙනවා වගේ අඳින්න අපි මේ හරස් කඩක් කපලා තමයි ගත්තේ. පුතේ අනිවාර්යෙන් හොම්මානේ කියලා ලම් කරන්න ඕනේ. නැත්නම් වැඩේ අවුල් යනවා. මොකද බලන මිනිස්සයා හොම්මානේ තමයි බලන්නේ. හරි? මේක මොහොත දඹය. මේ දඹය තුල තමයි තියෙන්නේ. මේක පුතේ කළු පාටින් පාට කරන්න ඕනේ. මේ ගල හිල් කරගෙන උඩට යනවා. ඕකට තමයි හුම්මානිය කියලා කියන්නේ. සිරස් අතට එල් හැඩයට කාදනයක් තමයි මෙතන වෙන්නේ. හරි? මම ඔතන ලියලා තියන්නේ ඔයගොල්ලන්ගේ මේ වෙකේ. සිරස් අතට එල් හැඩයට තමයි කාදනය වෙන්නේ. එල් හැඩයට කාදනය වීමක් තමයි සිද්ධ වෙන්නේ. වාසිදුර කියන්නේත් ඕකටම. ඔක පුතේ 21 අවුරුද්දේ A level වලට ඇහුවා. 21. 22 ඇහුවේ නැහැ, 23 ඇහුවේ නැහැ, 24 ඇහුවේ නැහැ. ඒ වුණාට 21 ඇහුවා. 21 දී ඔයගලගෙන් අහලා තියෙනවා මේ ප්‍රශ්නෙම මේ විදිහටම අහලා තියෙනවා. කාදනීය ආකාර තුන මොනවද කියලා අහලා තියෙනවා. සංඝර්ෂණයේ උල්ලේඛය ඒ ටික අහලා තියෙනවා.
පුතේ ඇඳලා ඉවරලා අත උස්සන්න. දැන් මාව හොඳට ඇහෙනව නේද? ඉස්සෙල්ලා මොබයිල් data වලින් ඉඳලා තියෙන්නේ. ඒ හින්දා තමයි ඇහෙලා නැති. මට මතක නැති වෙනවා Wi-Fi වලට මාරු වෙන්න පුතේ. ඇඳලා ඉවරයි නම් අතපල්ලෙහා දාන්නකෝ. ඔයාලා දැන් ඔක ඇඳලා පස්සේ පොතේනේ දැන්ට ඇඳගන්නේ. ඕක ඊට පස්සේ ඕනනම් ටියුට් එකේ කටු සටහනක් විදිහට හරි ගහ ගන්න හොඳේ. මේ කටු සටහනක් විදිහට හරි ඇඳ ගන්න. හරි මේක පොතේ දැන් අර 3D look එකක් තියෙන. මේක ඈතට නිකන් අර ගල තියනවා වගේ ඕනනම් ඔයගලන්ට මෙහෙම තියනවා වගේ අඳින්න පුළුවන් ඈතට. ඊට පස්සේ ඔයාලට මෙහා මේ ටිකේ අර මොහොත තියනවා අඳින්න පුළුවන්. හරි එහෙම අඳින්න පුළුවන්. සයිඩ් එකෙන්නේ අපි අඳින්නේ. ඒ නිසා. මේකට තමයි දඹය කියන්නේ. මේක දඹය. ඕනනම් එකේ රක් ගහලා ලියාගන්න දඹය කියලා. හරි. ඔන්න ඕක තමයි පුතේ මෙතන වෙන්නේ. හරි. ඔන්න ඇවිල්ලා දෙවෙනි අවස්ථාව අපි දැන්ට දෙකක් කතා කරා. තුනක් කතා කරා. දැන් යනවා අපි පුතේ ඊළඟට ටියුට් එකේ තියෙන පිළිවෙලට යන්නම් ආරුක්කු ගැන කතා කරන්න පුතේ. ආච් එකක්. අර කුස්සියට යනකොට ඔයගලන් කෑම කාමරයට යනකොට ආච් එකක් තියෙන ඒ වගේ තමයි මේකෙත් ආච් එකක් නේ. දැන් මෙන්න බලන්න මේ. මෙන්න මේකට තමයි පුතේ ආච් එක කියන්නේ. ඔන්න ඕකට තමයි ආච් එක කියන්නේ. මොකද්ද මේකේ වෙන්නේ? මේකේ වෙන්නේ පුතේ මුහුදු පොඩක් ඉන්න. හරි පුතේ මේකෙදි වෙන්නේ මෙහෙමයි. මුහුදු තුඩුවක දෙපැත්තම පුතේ ටික ටික මුහුදු තුඩුවක දෙපැත්තේ ගුහා දෙකක් වර්ධනය වෙලා තමයි පුතේ මේ ආරුක්කු නිර්මාණය වෙන්නේ. කියන්නේ මෙහෙමයි වෙන්නේ. මේක කලින් තිබිලා තියෙන්නේ පුතේ මෙන්න මෙහෙමයි. හරි? දැන් ඔය පාෂාණ තලේ ඕමම තිබිලා. හරි? මේ අපිට පේන්නේ මේ පැත්තනේ පුතේ. මේ පැත්තේ පොඩියට ගුහාවක් හැදිලා. හරි? අර පැත්තේනොත් හැදිලා. පුතේ මේ දෙන්න ටික ටික වර්ධනය වෙනවා. පුතේ ටික ටික වර්ධනය වෙලා පුතේ දෙන්න එකට යා වෙනවා. දෙන්න හම්බ වෙනවා. ඒ හැරිලා දෙන්න එකට හම්බ වෙනවා. හම්බුනාම තමයි පුතේ ආරෝපුවක් හැදෙන්නේ. එහා පැත්තෙනුයි මේ පැත්තෙනුයි දෙපැත්තෙන්ම. හරි? දෙපසින්ම පුතේ අපිට දැන් පැත්තයිනේ පේන්නේ. දෙපසින්ම ගුහා දෙකක් වර්ධනය වෙලා මේ ගුහා දෙක එකට යා වෙලා පුතේ. මොකද්ද? ඉහලින් මේ විදියට පියස්සක් වගේ එකක් ඉතුරු වෙලා තියෙද්දි ගුහා දෙක එකට යා වෙලා පුතේ මේ වගේ මොකද්ද? ආරුක්කුවක් වගේ එකක් හැදිලා. අපි ඕකට තමයි කියන්නේ පුතේ මුහුදු ආරුක්කුව. මොකද්ද? මුහුදේ තියෙන දඹයක තුඩුවේ ගුහා දෙකක් වර්ධනය වෙලා දෙපැත්තේ තුඩුවේ ගුහා දෙකක් දෙපැත්තේ වර්ධනය. මේක තුඩුවක් නේ පුතේ මේ. මේක තුඩුවක් නේ. තුඩුවක් කියන්නේ ඉස්සරහට නෙරාපු අවස්ථාවක් මේ. මේක පේනවද ඔයගලන්ට? මේ මෙහෙම ඉස්සරහට ඇවිල්ලා මේ. මෙහෙම ඉස්සරහට ඇවිල්ලා තියෙනවා පේන්නේ නැද්ද මේ? ඔහොම ඇවිල්ලානේ. පුතේ ඔය වෙරළ කලාපයේ තුඩුවක දෙපැත්තේ ගුහා දෙකක් වර්ධනය වෙලා මේක පුතේ අවසානයේට වර්ධනය වෙලා වැඩි වෙලා යා උනහම තමයි ඉහළින් තියෙන පියස්ස විතරක් ඉතුරු වෙලා ගුහා දෙකම පුතේ මෙන්න මේ විදිහට එකට යාවීමක් තමයි පුතේ මේ අපි කතා කරන මුහුදු ආරුක්කුවකින් සිද්ධ වෙන්නේ. එතකොට මේකට තමයි පියස්ස කියන්නේ. මේකට තමයි පියස්ස කියන්නේ වහලය කියන්නේ. හරිද? එතකොට මෙතන ආරුක්කුවක් පුතේ ස්වභාවිකව පාෂාණ වලින් හැදිලා තියෙන්නේ. එතකොට මෙතනින් වතුර එහාට යනවා මෙහෙට යනවා. එහෙට යනවා මෙහෙට යනවා. එතකොට පුතේ මෙතන ආරුක්කුවක් හැදිලා තියෙනවා. ඕකට තමයි අපි කියන්නේ මොකද්ද? මුහුදු ආරුක්කුව කියලා. එතකොට මේ ගුහා දෙකක් වර්ධනය වෙලා තමයි පුතේ හැදිලා තියෙන්නේ. මෙන්න මේ ඔළුව හරියට කියන්නේ පියස්ස කියලා. තේරෙනි? පැහැදිලිද පුතේ? මෙතන මේ යට තියෙනවා මේ යට ලියලා තියෙනවා මම මෙහෙම. මේ බලන්න. මේ බලන්න පුතේ. මේ මම මෙතන ලියලා තිනවා. තුඩුවක දෙපැත්තේ සිට ගුහා දෙකක් වර්ධනය වී පසුව එම ගුහා දෙක එකට යා වූ විට එම ගුහාවට ඉහළින් ඉතිරිවන පියස්ස ආරුක්කුවකි. ආරුක්කුවක් යනු ස්වභාවික පාෂාණ සැකැස්මකි පුතේ. උඩ ඉතුරු වෙන කෑල්ලට තමයි පියස්ස කියලා කියන්නේ අපි. හරිද? අර ඉතුරු වෙන එල්ලෙන වගේ කෑල්ලට. මෙහෙමයි මේක අඳින්නේ. මේම අඳිනවා. ඇඳලා මෙහෙම ඇඳලා හරි ලේසි මේක. හරි? මෙහෙම ඇඳලා
ඊට පස්සේ අපිට ඕන අරුක්කු දෙකක් අඳින්න පුළුවන්. දෙකක් අඳින්නම්කෝ. අර නයින් ආච් බ්‍රීච් වගේ තමයි. අර ඇල්ලේ තියෙන ඒ වගේ තමයි මේකත් අඳින්න පුළුවන්. මේ මෙතන. දැන් මේ පුතේ මේ තියෙන්නේ සාගරවත් ජලය. හොඳේ. මේ තියෙන්නේ සාගර ජලය. මේ දෙපැත්තම එකතු වෙලා අන්තිමට මේක හැදිලා තින්නේ. දැන් මේක මේ පාෂාණ තලය. මේ තියෙන්නේ පාෂාණ තලය. මේක. මේ තියෙන්නේ පුතේ ඔයගොල්ලෝ හරියටම කියන්න ඕන මේ තියෙන්නේ ආරුක්කුව කියලා. හරිද? මේක තමයි ආරුක්කුව. හරිද? මේක තමයි ආරුක්කුව කියලා කියන්නේ. ආරුක්කු දෙකක් තියෙනවා. ආරුක්කු දෙකටම ඕනනම් ගහමුකෝ. දෙකක් ඕනේ නැහැ. ඔකට එකක් ගන්නත් කමන්නේ නැහැ. මේවා තමයි පුතේ මුහුදු ආරුක්කු කියලා කියන්නේ. හරි. ෂෙල්ලි පැහැදිලිද පුතේ? තේරුණා නම් අත උස්සන්න නැත්තම් කියන්න. හරි. ඕකේ. ඇඳ ගන්න පුතේ එහෙනම්. කොහොමද ඇදෙන්නේ? මුහුදු තුඩුවක තියෙන දඹයක දෙපැත්තෙම ගුහා දෙකක් වර්ධනය වෙලා දෙන්නා මේකට යා වුණාම තමයි මේ ආරුක්කු හැදෙන්නේ. ඔය නිල් පාටින් ඇඳි සාගරය. හරි? සාගරය. මෙතනත් උන සාගරය අදින්න පුළුවන්. හරි. පුතේ ඕකට තමයි ආරුක්කුවක් කියලා කියන්නේ. දැන් ඊළඟට මෙතන ලියලා තියෙනවා ඔබ බලා ගන්න. හරි? මුහුදු බොක්කක් ගැන තමයි ඊළඟට මේ තියෙන්නේ පුතේ මුහුදු බොක්කක්. B1. මුහුදු බොක්කක්. B. පුතේ ඒ කියන්නේ මොකද්ද? ගොඩබිම දෙසට කාවැදුණු මුහුදු කොටසක් තමයි බොක්කක් කියලා කියන්නේ. මුහුදු බොක්කක් කියන්නේ ගොඩබිම දෙසට කාවැදුණු මුහුදු කොටසක් තමයි බොක්කක් කියලා කියන්නේ. මේ සාගර තරංග ඇවිල්ලා මේ ටික කාදනය කරලා ඇතුළට ගිහිල්ලා නේද බලන්න. එතකොට පුතේ ගොඩබිම අඩු වෙලා සාගරේ වැඩි වෙලා. ගොඩබිම දෙසට කාවැදෙන මුහුදු කොටසක් තමයි බොක්කක් කියලා සරලව කියන්නේ. පුතේ මෙතන මම දාලා තියෙනවා මෙහෙම. මේ බලන්න. මේ බලන්න. ඔයාලට මෙතන කියව ගන්න පුළුවන් මේක බලලා. මේ බලන්න මේ මුහුදු බොක්ක. මේ තියෙන්නේ මේ මුහුදු බොක්ක පුතේ මෙන්න මේ වගේ. ගොඩබිම දිහාවට හැරිලා තියෙන්නේ. දැන් අපි ගන්නවා ආරුගම් බොක්ක තියෙනවානේ. ඊට පස්සේ ත්‍රිකුණාමලය තියෙනවානේ. ගත්තොත් ඉතින් ලංකාව කියලා කියන්නේ මුහුදු දූපතක් හින්දා පුතේ අපිට ඕන තරම් උදාහරණ මෙතන දක්වන්න පුළුවන් බොක්කු වලට. හරි? අපි ගත්තොත් එහෙම මේ මුහුදු බොක්කක් ලෙස හඳුන්වන්නේ සාගරයේ ගොඩබිම දෙසට කාවැදුණු ගැඹුරු ස්ථානයකි. මෙය සෑදෙන්නේ වෙරළට ලම්බාකාරව තද පාෂාණ දෙකක් සහ ඒ අතරමැද මෘදු පාෂාණ පිහිටි විට මෘදු පාෂාණ කාදනය වී ඉවත් වීම නිසාය. එතකොට අපි කතා කරන පුතේ බොක්ක තවද බොක්ක සෑම පැත්තකින්ම ගොඩබිමෙන් වට වූ එහෙත් එක් පැත්තකින් මුහුදට විවර වූ මුඛයකින් සමන්විත ජල ස්කන්ධයකි. පුතේ කොහොමද අපි අඳින්නේ මේ බොක්ක? B1 අඳින්නේ මෙහෙමයි. හරි? මෙන්න මෙහෙමයි අඳින්නේ. මෙහෙමයි අඳින්නේ. මේක පුතේ මේක තමයි අර ජලය ඇවිල්ලා. හරි මේ ඉස්සර පුතේ මේක හැදෙන්න ක්‍රියාදාමය ගැන කිව්වොත් මුල් කාලේ පුතේ මේ මෙහෙම තිබිලා තියෙන්නේ. මේකේ වතුර තිබිලා නෑ හොඳේ.
ගොඩබිම මෙහෙම තිබිලා තියෙනවා සාගරේ මෙතනට විතර වෙනකන් විතරයි තිබිලා තියෙන්නේ. හැබැයි අර සාගර තරංග ඇවිල්ලා දීර්ඝ කාලීනව මේ කොටසේ හැප්පිලා පුතේ මේ තද පාෂාණ යාට කාදනය කරන්න බැරි වෙලා. හැබැයි පුතේ අර මැද්දේ තියෙන මෘදු පාෂාණ ටික පුතේ කොහොම හරි මේ රතු පාටින් අදින මෘදු පාෂාණ ටික. මේ ටික පුතේ කාදනය කරලා දාලා තියෙනවා. ඒ හින්දා තමයි පුතේ මේ විදිහට අපි කතා කරන විදිහට මේ බොක්කක් හැදිලා තියෙන්නේ. මේ දෙපැත්තෙන් පුතේ තියෙන්නේ මොනවාද? මේ තියෙන්නේ තද පාෂාණ. තද පාෂාණ මේ මැද මේ දෙපැත්තේ තියෙන්නේ. මේ මැද තියෙන්නේ පුතේ මෘදු පාෂාණ. ඒ හින්දා ඒ ටික කාදනය වෙලා සාගර තරංග හරහා මෙන්න මෙහෙම පුතේ ඇතුළ කාදනය වෙලා තියෙනවා. හරි? හරි ඉස්සර මේක මේ විදිහට නෙමෙයි තිබුණේ හැබැයි. ඔන්න මේකට තමයි බොක්ක කියන්නේ. මේ අවස්ථාවට තමයි රතු පෑනෙන් එහෙම පාට කරන්න එපා මම මේ දැන්ට පෙන්වන්න විතරයි. මේකට තමයි කියන්නේ පුතේ මුහුදු බොක්ක කියලා. එතකොට ඔයාලට පුළුවන් ඕනනම් මේ හරිය කළු පාට ටිකක් වැඩිපුර ගන්න. කළු දුමුරු මිශ්‍ර කරලා. මේ ටිකේ ටිකක් අඩු පාටින් ගන්න. මෙන්න පුතේ ගොඩබිම. කළු පාටින් ඇඳේ ගොඩබිම. හරි? කළු පාටින් ඇඳේ මං ගොඩබිම. මේ තියෙන්නේ මුහුද. මේ තියෙන්නේ සාගරය. මේ තියෙන්නේ ගොඩබිම පුතේ. මේ තියෙන්නේ ගොඩබිම. හරි. ෂෙනනි පැහැදිලි නේද පුතේ? මේ ලංකාවේ ඕන තරම් බොකු අපිට දකින්න හම්බ වෙනවා පුතේ. හරි? ඕන තරම් උදාහරණ තියෙනවා බොකු වලට. හරි? ඔන්න මේකට තමයි බොක්කක් කියලා කියන්නේ. හරි පැහැදිලි නම් අත උස්සන්න පුතේ. මේක ඇඳ ගන්න. මේ එක හැමතැනින්ම වට වෙලා එක විවරයකින් විතරයි මොහොතට මොකද්ද විවෘත වෙලා තියෙන්නේ. ඇඳලා අත උස්සන්න පුතේ. ඕකට තමයි මොහොත බොක්කක් කියලා කියන්නේ. වතුර තියෙනවා අඳින්න. සාගර තරංග එනවා නම් අඳින්න ඕනිත් නැහැ. මේ මං ඊතල දැම්මේ සාගර තරංග එනවා. ඔයාලා නිල් පාටින් ගන්නකො ඒ ඇති. මොහොත නිල් පාටින් ගාලා ගොඩබිම ගාලා දුඹුරු පාටින් ගන්න ඒ ඇති. ඇඳලා පුතේ අත උස්ස. හරි. ඔන්න ඕකට තමයි බොක්කක් කියලා කියන්නේ. හරි. දැන් අපි යනවා ඊළඟට මේවා විස්තර කරන්න ඕනේ නැහැ විස්තර කරලා තියෙනවා. නේද? දැන් අපි යනවා ඊළඟට මුහුදු තුඩුවක් ගැන කතා කරන්න. තුඩුවක් කියන්නේ පුතේ ඔකේ අනිත් පැත්ත. තුඩුවක් මොන වගේද? මෙන්න අනිත් පැත්ත. මෙන්න මුහුදු තුඩුවක්. ඔන්න මම දානවා මුහුදු තුඩුවක්. බලන්න. මේ පාඩම් පුතේ මේවා එන ලේසිය. ඇත්තට මේ වගේ එකක් ආවොත් එහෙම තෝරගන්න ඔයාලට විස්තර කරන්න පුළුවන් තුඩු වල දෙවුන්දර තුඩුව, පේදුරු තුඩුව නේද? ඇත් තුඩුව අපිට මේ මොනවාද ලෝකයේ තියෙන තුඩු තෝරන තරම් අපි තුඩු ලකුණු කරලා තියෙනවනේ ඒවා උදාහරණ විදිහට ගන්න පුළුවන්. පුතේ හැම වෙලාවෙම ලංකාවෙන් හරි ලෝකෙන් හරි කොයි ලෝකෙන් හරි කමන්නේ උදාහරණයකුත් ලියන්න. හරිද? බොක්කකටත් උදාහරණයක් ලියන්න. තුඩුවකට උදාහරණයක් ලියන්න. තමන් ලියන ඕනම එකකට මේ ප්‍රදේශයේ තියෙනවා හරියටම කියන්න බෑ. ඒ ලංකාවේ දකුණු වෙරළ තීරයේ තියෙනවා. ත්‍රිකුණාමලයේ තියෙනවා. මෙන්න මේ හරිය තියෙනවා. මේ හරිය දූපත් තියෙනවා. මේ හරිය තියෙනවා කියලා බොරුවක් හරි ගහන්න. හරි? ඒ කියන්නේ වැරදින්නේ නැහැ. අපි ඉතින් තියෙන ඉඳන් ලියන්නේ සමුතුෙන් ගෙනත් හයි කරන්නේ නැහනේ. ඒ නිසා මොනවා හරි ගේමක් ගහන්න. උදාහරණයක් ලියන්න. උදාහරණයක් ලියන්න අනිවාර්යෙන් රූපතරාණ ඇඳලා. මෙන්න තුඩුවක්. හරි තුඩුවක්. ඔන්න යනවා තුඩුව ගැන කතා කරන්න. පුතේ තුඩුවක් කියන්නේ මේ පොයින්ට් එකක්. හරි? අර පොයින්ට් ඔෆ් පේද්‍රෝ වගේ. කියන්නේ පේදුරු තුඩුව. දේවුන්දර තුඩුව වල අහලා තියෙනවනේ තුඩුවක් කියලා කියන්නේ මෙහෙමයි පුතේ. හරි? අපි කතා කරනවා මෙතනදී සිද්ධ වෙන්නේ තුඩුවක් කියලා කියන්නේ මොකද්ද? තරංග වර්ධනය නිසා මොකද්ද? අවට භූමියේ පාෂාණ තලය පුතේ කාදනය වෙලා එක තැනක විතරක් පුතේ පාෂාණ තලයක් ඉතුරු වෙලා. ඒක ගෙවිලා යන්න බෑ. ගෙවලා දාන්න තරංග වලට බැරි වෙලා. අන්න ඒ වගේ අවස්ථාවක් තමයි තුඩුවක් කියන්නේ. මෙතන පුතේ ඝන පාෂාණ, තද පාෂාණ තියෙන්නේ. තද පාෂාණ පුතේ හරි තියෙන්නේ ඕක ඝන මේක
ඛාදනය කරන්න අමාරුයි මේ සාගර තරංගවලට. හැබැයි මේ ඉස්වර පුතේ මේ හරියට ඔහොම ගල තිබිලා තියෙනවා. ඒ ටික පුතේ මෘදු පාෂාණ. මෘදු පාෂාණ ගෙවලා දාලා තද පාෂාණ විතරක් පුතේ ඉතුරු වෙලා. ඒකෙන් තමයි මේ තුඩුවක් නිර්මාණය වෙලා තියෙන්නේ. අපි මේකට මෙහෙම කියනවා. තුඩුවක් කියලා කියන්නේ පුතේ සාගරයේ දෙසට පිහිටලා තියෙන නැත්තම් අපි ගත්තොත් එහෙම සාගරයේ දෙසට දිවෙන ගොඩබිම් කොටස තමයි පුතේ අපි කියන්නේ තුඩුවක් කියලා. සාගරයේ දෙසට නිරාගිය ගොඩබිම් කොටස මුහුදු තුඩුවක් නම් වේ. පැහැදිලිද පුතේ? අරකෙදි වෙන්නේ ඇතුළට ගියානේ මේකෙදි වෙන්නේ පිටට එනවා. ගොඩබිම පිටට එනවා. ඉතින් ඒකෙදි ටීචර් වෙන්නේ ඛාදනය වෙන එකනේ. ඔව්. ඛාදනය වෙන එක වෙන්නේ අපි දන්නවා සාගර තරංග නිරන්තරයෙන් ගැටිලා තද පාෂාණ ටික විතරක් ඉතුරුලා මෘදු පාෂාණ ගෙවිලා තමයි මේක හැදෙන්නේ. තුඩුව හැදෙන්නේ. හැබැයි අපි කියනකොට කියන්නේ අරමයි. හරි? සාගරයේ දෙසට නිරාගිය ගොඩබිම් කොටසක් තමයි පුතේ තුඩුවක් කියලා කියන්නේ. තේරුණාද පුතේ මේක? පැහැදිලිද? තේරුණා නම් අතුස්සන් පුතේ. හරි. පැහැදිලි නේද? අර පේදුරු තුඩුව, දෙවුන්දර තුඩුව, අර තුඩුව, මේ තුඩුව හැම තුඩුවක්ම මේකට උදාහරණ විදිහට ගන්න පුළුවන්. හරි? එතකොට මේකෙදි පුතේ මෙහෙමයි. ඕක අඳින්නේ මෙහෙමයි. හරි? දැන් අපිට තුඩුවක් අඳින්න මහ ලොකු දෙයක් නෑ. බොක්කක් ඇඳයි කිය අනිත් පැත්ත. මේ තියෙන්නේ ගොඩබිම. හරිද? මේ තද පාෂාණයක් මෙතන තියෙන්නේ පුතේ මේ හරිය. ඉස්සර මෙහෙම තිබිලා පුතේ. හරි? මේ ටිකෙත් පාෂාණ තිබිලා පුතේ. හැබැයි දැන් වෙනකොට එඩේ ගෙවිලා ගිහිල්ලා. මෙන්න පුතේ සාගරය. මේක සාගරය. මෙන්න මෙතනට ඕගොල්ලෝ අනිවාර්යෙන්ම කළු පාටින් ඊතලයක් ගාලා නිල් පාටින් හරි මුහුදු තුඩුව කියලා ලියන්න ඕන. තුඩු කියලා ලියන්න එපා. එකයිනේ තියෙන්නේ තුඩුව කියලා ලියන්න. තුඩුව. හරි. ඔන්න පුතේ අඳ ගන්නකෝ. ඕක ගොඩබිම සාගරයේ දෙසට විහිදෙන ගොඩබිම් කොටස තමයි අපි කියන්නේ පුතේ තුඩුවක් කියලා. සාගරයේ දෙසට විහිදිලා තියෙන ගොඩබිම් කොටස. හරි. පුතේ අඳලා ඉවරයි නම් අතපල්ලෙහා දාන්න. හරි. ඔච්චරයි ඉතින්. හරි. ඊළඟට අපි යනවා ඊළඟට මුහුදු කුළු කතා කරන්න. කුළු. කුළුවක් කියන්නේ මොකද්ද? මේ අද පන්ති ආපු ළමයින්ට හොඳයි. නැති ළමයින්ට සෝරි ඉතින්. මෙච්චර ලේසි පාඩමක් නිකන් අහන් ඉන්න විතරයි තියෙන්නේ. මමනේ කියවන්නේ. ඕගලන්ට තියෙන්නේ අහන් ඉන්න විතරයි. දැන් මගේ වොයිස් එක මෙහෙම ගිහිල්ලා තියෙන. දැන් ඊයේ පන්ති 3ක් කරන්න කියලා මම 3කින් බේරෙන්නේ නැතුව 2කින් බේරුණා. 27 පන්තියකුයි ඕගලන්ගේ පන්තිය කරලා පුතේ මම තව 27 පන්තියක් කරා. එච්චරයි ඊයේ මම තව පන්තියක් කරේ නෑ. මට අමාරු හින්දා 26ත් ආවනම් එහෙම මට කතා කරන්න බැරි වෙනවා. මොකද ඊයේ 3 5 ඕගලන්ගේ පන්තිය ඊට පස්සේ 5 26 පන්තිය ඊට පස්සේ මේ 8 10 මේ 9 10 හමාර 27 පන්තිය. ඉතින් ඒ නිසා මම ඊයේ දෙකක් කරලා එකක් කරේ නෑ පෝය කියලා හිටියා මේ පොඩ්ඩක් කටහඬ ඕනේ හින්දා. දැන් මේකේ දැන් ඔයගට්ටිට අහන්න දෙයක්වත් නෑ ටියුට් එක තියෙනවා. බලා ගන්න රූපසරහන අඳින්න විතරයි තියෙන්නේ. දැන් අපරාධ ජනිතුයේ මද ආවේ නැති එක. මට කරන්න දෙයක් නෑ. හරි. ආරුක්කු කුළු පුතේ මුහුදු කුළු. මේකට කියනවා මුහුදු කුළු කිව්වම තමයි හරිම වචනය. මුහුදු කුළුවක් කියන්නේ මොකද්ද පුතේ? මේකේ වෙලා තින්නේ මෙන්න මෙහෙම සීන් එකක්. හරි? ඒ ඔයාලට මතකද අර දෙපැත්තෙන්ම මුහුදු තුඩුවක දෙපැත්තෙන්ම ගුහා දෙකක් වර්ධනය වෙලා දෙන්නම එකට එකතු වෙච්ච අවස්ථාවට අපි කියවන්නේ පුතේ ආරුක්කුවක් කියලා. ඔහොම එකක් හැදලා තිබ්බ මතකද? දැන් මේකේ ආරුක්කුවක් නේ. මේකේ පුතේ මෙන්න මේ ටික තිබුණා නම් මේක ආරුක්කුවක්. හැබැයි ඕකේ පුතේ මේක විතරයි තියෙන්නේ. මැද මෙන්න මේ ටික කැඩිලා ගිහිල්ලා. මේ ටික කැඩිලා ගිහිල්ලා පුතේ. මේ ටික නෑ මේ මැද අදාළ පියස් මේ මුහුදු ආරුක්කුවේ පියස් වහලා නෑ මේ
මේ ටික මෙහෙම තිබුණානේ කලින්. කලින් නම් ඕකේ එහෙම තිබුණා. එහෙම තිබුණ අවස්ථාවේදී මෙහෙම අපි කිව්වා ඒකට මුහුදු ආරුක්කුවක් කියලා පුතේ. හැබැයි මේ උඩ ටික පුතේ කැඩිලා ගිහිල්ලා. මේ පුතේ උඩ පියස්ස කැඩිලා ගියාම අපි ඒකට තමයි කියන්නේ සීස්ටික් එකක් කියලා. මුහුදු කුළුවක් කියලා. ඒ කියන්නේ පුතේ මේකේ මේ පියස්ස කැඩිලා ගිහිල්ලා මේ විදියට ගල් කණු වගේ කණු විතරයි ඉතුරු වෙලා තියෙන්නේ. අපි ඒකට තමයි මුහුදු කුළුවක් කියන්නේ. පුතේ මුහුදු ආරුක්කුවක් තවදුරටත් ඛාදනය වීම නිසා ආරුක්කුවේ පියස්ස කඩා වැටිලා තමයි පුතේ මම මෙතන ලියලා තියෙනවා මේ ආරුක්කුවේ පියස්ස කඩා මම මේ ලියලා තියෙන හින්දා තමයි දෙන්නේ නැති ලියන්න හොඳේ ආරුක්කුවේ පියස්ස කඩා වැටීම නිසා හරි තමයි පුතේ සිරස් කුරුණක් විදිහට මේ මුහුදු කුළු නිර්මාණය වෙලා තියෙන්නේ. එතකොට මේ සම්බන්ධව මේ වැළුවතින් පුතේ මේකට තමයි මුහුදු කුළුවක් කියලා කියන්නේ. හරි? ඒ කියන්නේ මේක අපි අඳිනකොට කොහොමද අඳින්නේ විශේෂණ? අඳින්නේ මෙහෙමයි. අපි ආරුක්කුවක් අඳින්නේ නැහැ. අපි මෙහෙමයි අඳින්නේ. අපි ගන්නවා පුතේ මෙහෙම. හරිම සරලයි. මේ ටික එනම සරලයි. ඒක ඉක්මනට කරන්නේ ඔයගලන්ට තේරෙනවා මේක. හරි? දැන් මෙතන ඕනනම් මෙහෙම දඹයක් තියෙනවා ඇඳලා. ඊට පස්සේ හරි? මෙන්න තියෙනවා කුළු. පොඩ්ඩක් අපි ඒක පොඩ්ඩක් අහල විදියට අඳින්න. අරකින්ම තිබිච්ච කෑල්ලක් මේ කෑල්ලක් කැඩිලත් එක්කනේ මේවට තමයි පුතේ කුළු කියන්නේ මේක තමයි දඹය මෙන්න තියෙනවා සාගරය සාගරය මෙන්න තියෙනවා පුතේ හරි මෙන්න තියෙනවා අපි අර කතා කරපු මුහුදු ඔයාලා අනිවාර්යෙන් ලකුණු කරන්න ඕනේ නැත්තම් එහෙම පුතේ අවුල් නේ ඒ කියන්නේ අපි දන්නවා වුණාට වැඩක් නැහැ ඒක ලකුණු කරන්න. මේකට පියස්සනේ මෙතන කලින් මෙහෙම ආරුක්කුවක් තිබිලා. ඒක කැඩිලා. දැන් පියස්ස නැහැ. ඒ නිසා අපි කියනවා මේකට කුළු. මුහුදු කුළු කියලා. පුතේ ඔන්න වැඩේ. ඇඳ ගන්න ෂණනි පුතේ. ඕක ඇඳ ගන්න. දැන් ඔයාලට හිතෙනවද පුතේ විභාගේ කල් ගිය එක හොඳයි කියලා? දැන් හිතනවද විභාගේ කල් ගිය එක හොඳයි කියලා? ෂණනි. මොකද හිතෙන්නේ? ඕනේ ඕනේ ඒකනේ මං කිව්වේ පුතේ අපිට අර කාලෙත් එක්ක ටිකක් නේද හැම කොටසම ආවරණය කරන්න ගිය මං ටියුට් බෙදලා දුන්නා නමුත් සමහර තැන් ඔයගලන්ට අවුල් තැන් තියෙනවනේ ඒකට ඒ තැන් අපිට බලාගෙන මේ ටිකේ පුතේ හොඳ ගේමක් ගහගත්තා කියන්නේ ඇත්තටම මම මේ කියන්නේ හොඳට බැටල් කරන්න පුළුවන් මේ ටික හොඳ තරංගයක් දෙන්න පුළුවන් ඔයාලට ඇත්තටම තමන්ගේ තියෙන අඩුපාඩු ටික හදාගෙන මේ පූර්වපහය බලාගෙන ගියත් ඇතිනේ පුතේ ලකුණු විසන්නේ ගෙඩි පිටින් ඔතන ඒකයි දැන් මේ පන්තියට එන්න බෑ කියන එකෙක් ඉන්නවනේ පුතේ මම මෙච්චර කරලත් මේකට එන්නේ නැති ළමයි ඉන්නවනේ දෙයියනේ ඉතින් මම මොනවද කරන්නේ හරි මට කරන්න දෙයක් නැහැ මම මෙච්චර දඟලනවා නැහැ නිදි ඇති සමහර ළමයි මට කරන්න දෙයක් නැහැ අහගෙන ඉන්න විතරනේ තියෙන්නේ ඒක හරියට කරන්නේ නැහැනේ මේ ළමයි මට කරන්න දෙයක් නැහැ හරි පුතේ ඇඳලා ඉවරයි නම් අත උස්සන්න ඕකට තමයි කුළු කියන්නේ හරි හරි. ඔය ආරුක්කුව නෑ. ආරුක්කුව කඩන් වැටිලා. දැන් අපි යනවා ඊළඟට අවසාන එක මුහුදු දඹ ගැන කතා කරන්න. මේ පැයක් වගේ නෑ මේ ටික කතා කරන්න. එන ලේසි. පුතේ ඕකෙන් 3ක් හරි 4ක් හරිනේ අහන්නේ. ඊට වඩා අහන්නේ මෙන්න මුහුදු පුතේ දඹයක් කියන අවස්ථාවේ පුතේ මේ දඹයක් කියන්නේ මෙහෙම එකක්. මුහුදට මායිම් වන ප්‍රපාතාකාර බෑවුමක් තමයි පුතේ මුහුදු දඹයක් කියන්නේ. මුහුදට මායිම් උදාහරණයක් මේකට මොකටද අර මේ අපේ කුළු වලට පුතේ කුළු වලට උදාහරණයක් තමයි ඕකට දකුණු වෙරළ තීරය අපිට ගන්න පුළුවන් උදාහරණයකට හරි මෙතන දකුණු වෙරළ තීරය ලංකාවේ උදාහරණ විදියට ගන්න පුළුවන් එතකොට අපි ගත්තොත් එහෙම ওই ත්‍රිකුණාමලය ආශ්‍රිතව ත්‍රිකුණාමලය මුහුදු කුළු ඒව ගන්න පුළුවන් උදාහරණ වලට අපිට හරි ඒව ගන්න පුළුවන් ත්‍රිකුණාමලය දඹ මේ මොනවාද අපේ මේ දකුණු පළාතේ මුහුදු කුළු දකින්න හම්බ වෙනවා ඒවා ගන්න පුළුවන් හරි දැන් මේක දඹය පුතේ දඹයක් කියලා කියන්නේ මුහුදට මායිම් වන ප්‍රපාතාකාර බෑවුමක් මුහුදට මායිම් වන ප්‍රපාතාකාර බෑවුමක් තමයි දඹයක් කියන්නේ අර මේ දවස්වල ඕගොල්ලන් අර නාය ගියාන් පස්සේ ගම් පිටින් ගිහිල්ලා පාර හොඳට තිබිලා අන්තිමට කැඩිලා ඊළඟ පාර තියෙන ඊළඟ තැනින් මෙතනින් නාය ගිහින් තියනව නේද ඔන්නෝම
එතකොට ඔන්න ඔය වගේ තමයි මෙතනත් පුතේ කෙලින්ම වැටිච්ච හැටිය මුහුද තමා තියෙන්නේ. මේ මුහුද තමයි කෙලින්ම බෑවුම තියෙන්නේ. මෙන්න මෙතනට තමයි පුතේ දඹයක් කියලා කියන්නේ. මේක තමයි දඹය කියලා කියන්නේ. දඹල නෙමෙයි දඹය. මොකද්ද? මේ තියෙන්නේ මුහුද. sea. මේ තියෙන්නේ ඕෂන් එක. හරි? මුහුදට මායිම් වන ප්‍රපාතාකාර බෑවුමක් තමයි දඹයක් කියලා කියන්නේ. ලංකාවේ ඔයගොල්ලෝ දන්නවද ත්‍රිකුණාමලය ආශ්‍රිත කෝණේශ්වරන් කෝවිල? කෝණේශ්වරන් කෝවිල ආශ්‍රිතව පුතේ දකින්න හම්බ වෙන දඹ මේකට හොඳම උදාහරණයක් ලංකාවේ. හරි? මේ තියෙන්නේ පුතේ ප්‍රතිරෝධක පාෂාණ. ඒව මොනවද මේ ප්‍රතිරෝධක පාෂාණ කියන්නේ? මේ ප්‍රතිරෝධක පාෂාණ කියන්නේ පුතේ මේක මුහුදු රළ වලට ඛාදනය කිරීමේ හැකියාවක් නැති පාෂාණ. මේවා ගොඩක් තද පාෂාණ. ඉස්සර පුතේ මේ හරියට පාෂාණ තලයේ තිබිලා මේ සාගර තරංග කරලා තියෙන වැඩි එක ඛාදනය කළා. දඹයක් හදලා. හැබැයි මෙතනින් එහාට යාට යන්න බෑ. මොකද මේ පාෂාණ තදයි. ඒ නිසා යාට ඛාදනය කරන්න බෑ. ඒ නිසා පුතේ අපි කියනවා මේ තියෙන්නේ තද පාෂාණ. හරි? පුතේ ඔන්න ඔකයි මේ කියන්නේ. අපි අඳිමු. අඳිමු මේක. මෙන්න තියෙන අඳිමු. මේ තියෙන්නේ මුහුද. ඔයගොල්ලෝ මුහුද කියලා ලියන්න හොඳේ. මුහුද කියලා ලියන්න. මුහුද කියලා ලියන්න. ඊට පස්සේ මේ තියෙන්නේ පුතේ දඹය. මේ තියෙන්නේ දඹය. හරි? මේ තියෙන්නේ පුතේ තද පාෂාණ. ඔය තියෙන්නේ තද පාෂාණ. හරි? ප්‍රතිරෝධක පාෂාණ. මෙතන පුතේ තියෙන්නේ මොහොර බෑවුමක්. මෙතන තියෙන්නේ මොහොර බෑවුමක්. හරි. ඔන්න ඇඳ ගන්නකෝ. ඔතනින් ඕගොල්ලන්ගේ කාදිත භූරූප ඉවරයි. පුතේ ඔකට උදාහරණ දීලා තිනවා ටියුට් එකේ. ත්‍රිකුණාමලයේ කෝණේශ්වරම්. හරිද? ඇඳලා අත උස්සන්නකෝ. පොඩි විනාඩියක් දෙන්න පුතේ මට.
හරි. පුතේ මාව ඇහෙනවනේ? අතපල්ල හදාන්න ඇහෙනවනම්? හරි. ඕකේ. දැන් ඔන්න අපි කතා කරේ කාදිත භූරූප සෙට් එක. දැන් යනවා පුතේ අපි පරිවහණය ගැන කතා කරන්න. පරිවහණය ගැන කතා කරන්න දෙයක් නැහැ. මෙතන මම ලියලා තියෙනවා. ඒක බලා ගන්න ඕන. හරි. පරිවහණය ගැන මම මෙතන දාලා තියෙනවා ඔයගොල්ලන්ගේ 14 වෙනි පිටුවේ. 14 වෙනි පිටුවේ බලන්න පරිවහණය ගැන ලොකු විස්තරයක් දාලා තියෙනවා. සහ ඔයගලන්ට කලින් දුන්න නෝට් එකෙත් මේක ගැන විස්තරයක් තියෙනවා. පරිවහණයේ පුතේ පරිවහණය මගින් නිර්මාණය වන භූරූප කියලා වර්ගයක් නැහැ. හරි? පරිවහණය මගින් නිර්මාණය වන වෙරළාශ්‍රිත පරිවහණය මගින් නිර්මාණය වන භූරූප කියලා දෙයක් නැහැ. කාදිත භූරූප සහ නිර්දිසාදිත භූරූප පමණයි තියෙන්නේ. හරි? විතරයි තියෙන්නේ. පරිවහණය ආශ්‍රිත භූරූප කියලා එකක් නැහැ කියනනි. හරි? ඔන්න දැන් අපි යනවා නිදිසාදනය ගැන. නිදිසාදනය ගැන කතා කරද්දී පුතේ අපිට කතා කරන්න පුළුවන් වැල්ල, වැලිපර සහ වැලි තුඩු, මඩතලා, දූපත්, ටොම්බෝලෝ කියන ලක්ෂණ ටික පුතේ කතා කරන්න පුළුවන්. පුතේ ඔතන මඩතලා කියන එක ගමු. සාගර තරංග ආශ්‍රිත නිදිසාදිත භූරූප. සාගර තරංග ක්‍රියාවලිය ආශ්‍රිත නිදිසාදිත භූරූප ගැන කතා කරද්දී පුතේ මෙතනදී සිද්ධ වෙන්නේ අර තරංග මගින් මුහුදට පුතේ තමන් ගෙන ආපු දේවල් වලින් කොටසක් අරගෙන යනවනේ. අරගෙන යනකොට පුතේ මුහුදු වෙරළේ ටිකක් තැම්පත් කරනවා. අන්න ඒක තමයි මේ නිදිසාදනය කියලා ගණන් ගන්නෙ. තරංග කාදනය මගින් මුහුදට ගෙන ආපු දේවල් මේ මුහුදෙන් ගෙනපු දේවල් තියෙනවනේ පුතේ වෙරළට. ඒ ගෙනපු දේවල් නැවත මුහුදට යනවනේ පුතේ. යද්දි ටිකක් ඉතුරු වෙනවා. ඔන්න ඔවට තමයි නිදිසාදිත කියන්නේ. නිදිසාදිත දේවල් කියලා කියන්නේ. පැහැදිලි නේද? මෙන්න මෙතන තියෙනවා බලන්න. හරි? දැන් තියෙනවා මෙතන නිදිසාදිත භූරූප 5. පුතේ නිදිසාදිත භූරූප කියලා ලියා ගන්නකො. නිදිසාදිත භූරූප සාගර තරංග ක්‍රියාවලිය ආශ්‍රිත නිදිසාදිත භූරූප. සාගර තරංග ක්‍රියාවලිය ආශ්‍රිත නිදිසාදිත භූරූප. ලියා ගන්නකො. লীලා තුස්සන්. හරි. පුතේ කිසි කතාවක් නැහැ. මඩතලා කියන්නේ පුතේ මඩ. අර මුහුදු රළ මගින් මුහුදෙන් ගේන තරංග විසින් ගේන මඩ තියෙනවනේ පුතේ. ඒවා මුහුදු වෙරළේ තැම්පත් කරනවා. ඒක ඉතින් අඳින්න දෙයක් නැහැ. මෙහෙම ඇඳලා මුහුදු වෙරළ වගේ ඇඳලා මුහුදු වෙරළ ආශ්‍රිතව කහ පාටින් අපිට ගන්න පුළුවන්. ටිකක් දුඹුරු පාටින් වගේ මඩතලා තියෙනවා. මෙහෙම අඳින්න පුළුවන් මඩතලා. හරි? මඩතලා මෙතන මේ ටිකේ තියෙන්නේ සාගරය. මේ තියෙන්නේ සාගරය. ඒක අඳින්න දෙයක්වත් නෑ පුතේ. දුඹුරු පාටින් නිකන් ගාලා දාන්න එච්චරයි. හරි? වෙරළ වගේ ඇඳලා ඒකේ වෙරළේ මඩ තියෙනවා වගේ අඳින්න එච්චරයි. හරි? ඔච්චරයි. ආයෙක කරන්නකෝ පුතේ ඉස්සෙල්ලම ඕක තමයි මඩතලා කියන්නේ. අර ගේන දේවල් තැම්පත් කරලා. ඒක කරලා අත උස්සන්න. වෙරළේ කහ පාට පසුබිමේ තැඹිලි පාටින් දුඹුරු පාටින් වගේ මඩ අඳින්නකෝ. මුහුදු වෙරළක් තියෙනවා අඳින්න. මුහුදු වෙරළ නෙමෙයි මුහුද තියෙනවත් අඳින්න. හරිද පුතේ? ඕකේ හරි. විරලේ මඩ තියෙන වඳින ඔය තමයි මඩතලා කියන්නේ. ඊට පස්සේ අපි ගත්තොත් ටොම්බෝලෝ කියන එක දවසක් මගෙන් ශනනි ඇහුවා. මොකද මේ ටොම්බෝලෝවක් කියලා කියන්නේ? ඔන්න මම කියලා දෙන්නම් දැන්. නේ? ටොම්බෝලෝවක් කියලා කියන්නේ පුතේ මෙන්න මේ වගේ අවස්ථාවක්. මම මේක ඉස්සෙල්ලම පෙන්නන්නම් ටොම්බෝලෝවක් කියන්නේ මොකක්ද කියලා. මේ
මෙන්න මේක තමයි පුතේ ටොම්බෝලෝවක් කියන්නේ. මොකද ටොම්බෝලෝවක් කියන්නේ? ටොම්බෝලෝවක් කියන්නේ පුතේ මෙතන දූපතක් තියෙනවා. මේ තියෙන්නේ ගොඩබිම. හරි. හරි දැන් මම දූපතයි ගොඩබිම වෙන වෙනම පාට දෙකකින් අඳින්නම්කෝ. මේ තියෙන්නේ දූපත. ඊට පස්සේ මේ තියෙන්නේ පුතේ ගොඩබිම. හරිද? මේ දෙන්න යා කරනවා පුතේ පොඩි වැලි බිම් තීරුවකින්. හරි? යා කරනවා. අපි කියනවා බෙරළ ආසන්නයේ කුඩා දූපතක් තියෙනකොට ඒ දූපත සහ ගොඩබිම අතර නිර්මාණය වන වැලිපරය තමයි පුතේ ටොම්බෝලෝවා කියන්නේ. එතෙන්දී අපි කියනවා මේ දෙන්න යා වෙලා මෙතනින් හරි මේ දෙන්න මේ ඉන්න දෙන්න මෙතනින් දැන් මේ පැත්තකින් සයිඩ් එකකින් අරගෙන තියෙනද පේන්නේ මේ තියෙන්නේ අර කුඩා දූපත මෙන්න තියෙන පුතේ වැලි වැටිය මෙන්න ගොඩබිම මේ දෙන්න යා කරන පුතේ වැලි තීරුව තමයි ටොම්බෝලෝවා කියන්නේ. ඒක හැදෙන්නේ කොහොමද කියලා කිව්වොත් මෙහෙමයි. මම ඕක ඔයගලන්ට ඇඳලා පෙන්නන්නම් මෙන්න මේ විදියට. හරි? ටොම්බෝලෝවක් මොන වගේද කියලා. මෙහෙමයි. ටොම්බෝලෝවක් කියන්නේ පුතේ මෙහෙමයි. දැන් ඔන්න ගොඩබිම තියෙනවා. හරි? මෙන්න ගොඩබිම තියෙනවා. මෙන්න ගොඩබිම. හරි? මෙන්න පුතේ දූපතක් තියෙනවා. හරි? දැන් මේ දූපතයි ගොඩබිමයි අතර පුතේ වැලි වැටියක් නිර්මාණය වෙනවා. කොහොමද මේ වැලි වැටියක් හැදෙන්නේ? ඇයි පුතේ? සාගර තරංග නිරන්තරයෙන් ඇවිල්ලා මේකේ වදිනවා. වැදුනම් පුතේ මෙතන වැලි ඉතුරු වෙනවා. හරි? මේ වැලි පුතේ තල්ලු වෙවි එනවා. දැන් මේ හරිනුත් තරංග එනවා පුතේ. මේ හරිනුත් තරංග එනවා. ඇවිල්ලා පුතේ මෙතන කාලයක් යනකොට පුතේ වැලි වැටියක් නිර්මාණය වෙනවා. වැලි වැටියක්. හරි පටු වැලි වැටියක් හැදෙනවා. දෙන්න යා වෙලා පුතේ. හරි? එතකොට අපි කියන ඔන්න ඔතනට තමයි පුතේ ටොම්බෝලෝවක් කියලා කියන්නේ. මෙන්න තියෙනවා ටොම්බෝලෝව. ටොම්බෝලෝව කියන්නේ ඕකට. ඒ කියන්නේ අපි ගත්තාම බෙරළ ආසන්නයේ කුඩා දූපතක් පිහිටා තිබෙන විට එම දූපත සහ ගොඩබිම අතර නිර්මාණය වන වැලිපරය තමයි පුතේ ටොම්බෝලෝවා කියන්නේ. එතකොට සාගර තරංග දූපතේ ගැටිලා ඒ රැගෙන එන තරංග මේ වැලි තරංග විසින් රැගෙන එන වැලි පුතේ දූපත අවට වැටියක් විදිහට තැන්පත් කරනවා. එතකොට මේ හැමතැනම තැන්පත් කරනවා අර වැලි. සාගර තරංගයේ ගේන. එතකොට විශේෂයෙන්ම මෙන්න මේ හරිය පුතේ නිකම් වැලි වැටියක් නිර්මාණය වෙනවා. ඕකට තමයි ටොම්බෝලෝව කියන්නේ. මේ තියෙන්නේ ගොඩබිම. හරි? මේ තියෙන්නේ ගොඩබිම. තේරුණාද චේනනි? පුතේ ටොම්බෝලෝව කියන එක පැහැදිලිද? තේරුණාද පුතේ? ඕකේ. ඔන්න ඕක තමයි හැදෙන්නේ. අර තරංග ගේනවනේ පුතේ රළ ඉතාමත් වේගෙන් ඇවිල්ලා මේ දූපතේ වදිනවා. වැදුනම් එයා ගේන කොළ රොඩු චූටි වැලි කැට ඒව ඔක්කොම පුතේ මේ මැද තැන්පත් වෙනවා මේ හිඩසේ. ඔතන පුතේ නිකන් වැලි වැටියක් පාලමක් වගේ එකක්. අපිට ඇවිදගෙන යන්න පුළුවන් විදියට දෙන්න යා වෙලා හැදෙනවා. ඔන්න ඕකට තමයි ටොම්බෝලෝ කියන්නේ. හරි? එහෙනම් අපි ඒක අඳ ගන්න පුතේ මේක. ඇයි මෙතනින් එහාට යන්න බෑනේ. එතකොට අර ගේන දේවල් ඔක්කොම ඔතන තැන්පත් කරනවා. ඒකයි වෙන්නේ. මේ පුතේ දූපත. මේක දූපත කියලා ලියා ගන්න. දූපත තුඹුරු පාටින් වගේ පාට කරන්න. ගොඩබිම කළු පාටින් තුඹුරු පාට මිශ්‍ර කරලා ගන්න. වැලි වැටිය කහ පාටින් වගේ ගන්න. සාගර තරංග එනවත් අඳින්න. ටොම්බෝලෝ වලට උදාහරණ පුතේ ලංකාවේ දකුණු දිග වෙරළ තීරයේ මාතර තංගල් අතර ටොම්බෝලෝ දකින්න හම්බ වෙනවා. ඊට පස්සේ මන්නාරම සිට රාමේශ්වරම් දක්වා ලංකාවේ මන්නාරම ඉඳලා රාමේශ්වරම් වෙනකම් පුතේ ධනුෂ් කොඩි දක්වා වැලිපරයක් තියෙනවා. හරි? ඒ වගේ ලංකාවේ මන්නාරමේ ඉඳලා ඉන්දියාවේ රාමේශ්වරම් දක්වා පුතේ නොගැඹුරු වැලි වැටියක් තියෙනවා. ලංකාවේ දකුණු දිග වෙරළේ මාතර තංගල් ආශ්‍රිතව ටොම්බෝලෝවක් තියෙනවා. මේවා තමයි ටොම්බෝලෝ කියන්නේ. හරි? නිදිසාදිත පුරූප කියපු හැටිය පළවෙනියටම ගන්න පුතේ ටොම්බෝලෝ. මේක හරි ලේසි. ටොම්බෝලෝ ගන්න ටොම්බෝලෝ ලියන්න. ගත්තා ලිව්වා. මඩතලා එහෙම ඉස්සෙල්ලා ලියන්න එපා. මඩතලා වල එහෙම ලියන්න දෙයක් නෑනේ පුතේ. එහෙම ලොකුවට අඳින්න දෙයක්වත් නෑනේ. මේ වගේ එකක් පළවෙනියට ගන්න. හරි?
හරි. ලියලා ඉවර නෑ අතුස්සන්. ඇඳලා ඉවරයි නං. ඔය උදාහරණ මේ දකුණු දිග වෙරළේ මම දාලා තියෙනවා ඔතන. ඕන්න ලියාගන්න මන්නාරමේ සිට ඉන්දියාවේ රාමේශ්වරම් දක්වා පුතේ. ඒකත් ලංකාව කියන්නේ දූපතක්නේ පුතේ. ලංකාවේ ඉඳලා ඉන්දියාවේ ලංකාවේ මන්නාරමේ ඉඳලා ඉන්දියාවේ රාමේශ්වරම් දක්වා මේ වගේ පුතේ වැටියක් තියෙනවා, වැලිපරයක් තියෙනවා. ඒකත් ඕන ලියාගන්න. හරි? ඔය වගේ ටොම්බෝලෝ තියෙනවා. මෙතන මම උදාහරණ දාලා තියෙනවා. ඒක නැහැ අනිත් ටික ලියලා තියෙනවා. මේකේ මම ලියලා තියෙනවා. හරි. දැන් අපි යනවා පුතේ ඊළඟට ටොම්බෝලෝත් ඉවරයි. ඔයගලන්ගේ මඩතලත් ඉවරයි. දැන් යනවා ඊළඟට වැලි පර වැලි තුඩු සම්බන්ධව කතා කරන්න. පිළිවෙලට යන්කෝ. ඉස්සෙල්ලාම අපි දූපත ගැන කතා කරමු ඊළඟට දූපත. දූපත නම් දන්නව කතා කරන්න දෙයක් නැහැ. දූපතක් කියන්නේ මොකද්ද කියලා. මෙන්න මේ වගේ එකක්නේ. නේද? ජලයෙන් මුහුදෙන් වට වෙලා තියෙන එකක්. දූපත ගැන පුතේ කතා කරොත් එහෙම මේ දූපතක් කියලා කියන්නේ අපි සාමාන්‍යයෙන් කතා කරනවා තරංග මගින් එකතු වන වැලි සහ කොළර් පාර එකතු වෙලා මේ දූපත් හැදෙන්නේ. අපි සාමාන්‍යයෙන් කතා කරනවා පැසිෆික් සාගරයේ ඉන්දියන් සාගරය තුල මේ බහුලව මේ දූපත් අපිට අඳුර ගන්න පුළුවන්. උදාහරණයක් විදිහට මාලදිවයින් දූපත් අපිට ගන්න පුළුවන්. හරි? දූපතක් පුතේ අපිට ලියා ගන්නකො දූපත් කියලා ලියලා දූපතක් නම් මහ ලොකු දෙයක් නෑ. කොටුවක් ගැහුවා දූපතක් කියන්නේ මොන වගේද කියලා එකක්ද කියලාද ගත්තොත් එහෙම මම මේ උඩින් අඳින්නම් මෙතන. දූපතක් කියන්නේ මොකක් ලොකු දෙයක් නෙමෙයි. මම ඉඩ තියෙන තැනක අඳින්නේ. අදාළ ස්ථානයේ නෙමෙයි. මොකද ටියුට් එකේ එතනට විස්තරයක් දීලා නැහැ. විස්තරයක් දෙන්නම් ඒ හින්දා මම. පුතේ මෙහෙමයි දූපතක් කියලා කියන්නේ මේ තියෙන්නේ ගොඩබිම. ගොඩබිම ආසන්නයේ මේක තියෙනවා. ගොඩක් වෙලාවට. මිරර් පෙන් එකයි වෙලා තියෙන්නේ. මේ තියෙන්නේ ගොඩබිම. හරි. මේ තියෙන්නේ පුතේ දූපත. මේ වටේට සාගරය තියෙනවා අඳින්න. සාගරය තියෙනවා අඳින්න. හරි. මේක තමයි ගොඩබිම. ගොඩබිම. ඕක තමයි දූපත කියන්නේ. පුතේ. ඇඳ ගන්නකො ඉස්සෙල්ලම මම ඊට පස්සේ කියන්නම්. ඇඳලා තුසන්න පුතේ. ඕකේ. පුතේ දූපතක් කියන්නේ මෙහෙම එකක්. හරි. තරංග මගින් එකතු වන වැලි කොළල්පර වගේ දේවල් එකතු වෙලා තමයි මේක හැදෙන්නේ. ලියාගන්න මෙහෙම. ඔකට විස්තරයක් ඔතන දීලා නැහැ. ලියාගන්න මෙහෙම. තරංග මගින් එකතු වන නැති ඒවාට විතරයි දෙන්නේ. තරංග මගින් එකතු වන වැලි හා කොරල් කොටස් එකතු වීමෙන් දූපත් සෑදේ. පැසිෆික් සහ ඉන්දියන් සාගරය තුල බහුලව මේ දූපත් දැකගත හැක. පැසිෆික් සහ ඉන්දියන් සාගර කලාපය තුල මෙම දූපත් බහුල වශයෙන් දැකගත හැක. පුතේ උදාහරණය තමයි මාලදිවයින් දූපත්. ලංකාවේ තියෙන දූපත් ගන්න පුළුවන්. මන්නාරම එහෙම ගන්න පුළුවන්. ඩෙල්ෆ් ඒව ගන්න පුළුවන්. මාලදිවයින් දූපත්. හරි පුතේ. ඔක්කොම ඉවරයි නම් අත උස්සන්න. මාලදිවයින් ඩෙල්ෆ් ඒ වගේ දූපත් ගන්න පුළුවන්. හරි.
පැසිෆික් සාගරය ඔය ටිකේ වැඩිපුර දිනවා. මේවා තමයි දූපත් කියන්නේ. ඊළඟට පුතේ වැලි තුඩු දිවස අවුර කියන එක තමයි ඊළඟට කතා කරන්න හදන්නේ. මේකෙදි අපි කතා කරනවා පුතේ ලියාගන්න නෝට් එකක් වැලි තුඩු ගත්තාම පුතේ. හරි වැලි තුඩු. වැලි තුඩු ගත්තම අපිට තුඩු කොටස් කීපයකට බෙදන්න පුළුවන්. හරි තුඩු ගත්තම ප්‍රධාන කොටස් කීපයකට බෙදන්න පුළුවන්. එකක් තමයි බාධක පර කියන ඒවා පුතේ. තව කොකු තුඩු කියන ඒවා. හරි ඊළඟට වක් තුඩු කියන ඒවා. මේවා හැම පුතේ ඇතුළට හාර අහන්නේ වක් වැලි තුඩු. හරි මම මේ නිකන් බලන්න කියලා දෙන්නේ. වක් වැලි තුඩු පුතේ ඔන්න ඔය නෝට් එක ගහගන්නකො ඉස්සෙල්ලම වක් වැලි තුඩු වක් වැලි තුඩු වැලි තුඩු ප්‍රධාන කොටස් කීපයයි බාධක පර කොකු තුඩු වක් වැලි තුඩු හරි හරිද පුතේ ඕකේද ලියලා ඉවරයිද අතුල්සන් හරිනම් හරි පුතේ බාධක පර කොකු තුඩු ඊට පස්සේ අපි ගත්තොත් එහෙම වක් වැලි තුඩු කියන්නේ පුතේ 3ක් හරි මේකෙන් පුතේ ඉස්සෙල්ලම මම ඔයාලට කියලා දෙනවා වක් වැලි තුඩු කියන්නේ මොකද්ද අපි ලියාගෙනමු මම ඉස්සෙල්ලා ලියන්න කියන්න ඔතන ලියාගන්න නෝට් එකේ වක් වැලි තුඩු කියන්නේ මොනවද ඉස්සෙල්ලාම ලියාගන්න මෙන්න මේ අන්තිම එක වක් වැලි තුඩුවක් කියන්නේ මොකද්ද ලියාගන්න වැලිපර වක්ව පිහිටන විට වැලිපර වක්ව පිහිටන විට වැලිපර වක්ව පිහිටන විට වැලිපර වක්ව පිහිටන විට වක්ව පිහිටන විට මෙසේ හඳුන්වයි පුතේ හරිනම් අතුස්සන් ලියාගන්න පුතේ වක් ඊළඟ එකට ලියාගන්න මෙන්න මේක ඊළඟට විස්තර කරන්නේ කොකු එක මේක ඕකේ ලියාගන්න මෙහෙම වක් වැලි වැටිය 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 තව දුරටත් වක්වන විට තව දුරටත් වක්වන විට කොකු පර නම් වේ නැත්නම් කොකු තුඩු නම් වේ වැලිපරය තව වක් වැලිපරය තව දුරටත් පුතේ වක් වෙනවා නම් මේක කොකු තුඩුව නැත්නම් කොකු පරය කියලා කියනවා හරිනම් අත උස්සන්න හරි ඊළඟ ලියන්න බාධක පර කියලා කියන්නේ මෙම කොකු පර තවදුරටත් බොක්ක කරහා වර්ධනය වන විට කෙලවර පුතේ නැවත ගොඩබිමට සම්බන්ධ වූ විට බොක්කේ දොරටුව ඇහිරෙන අතර එය කොකු මුව පර නැත්තම් බාධක පර කියලා කියනවා. ලියාගන්න මෙහෙම. මෙම කොකු පර තවදුරටත් කොකු පර කියන්නේ පුතේ මම මෙතන මේ දෙවෙනියට දාලා තියෙන එක මේවා තවදුරටත් මෙම කොකුපර තවදුරටත් බොක්ක කරහා වර්ධනය වන විට
වර්ධනය වන විට කෙළවරින් නැවත ගොඩබිමට සම්බන්ධ වූ කෙළවරින් නැවත ගොඩබිමට සම්බන්ධ වූ විට බොක්කේ දොරටුව ඇහිරෙන අතර එය බොකු මුව පරය ඇල ඉරක් බාධක පරනම් වේ. මිස් ඔව් පුතේ. බොකු මුවද? බොකු මුව පර. මුව කියන්නේ පුතේ බොක්කේ කටේ තමයි මේ බාධක පර තියෙන්නේ. ඒකයි මුව පර කියන්නේ. හරිද? අපි යන්න අඳින්න. මුවා කියද්දී අර මයන්න ලියන්නේ. මුව. කෙසෙල් මුව වගේ තමයි මුව. හරි මුව. මුඛයේ තියෙන්නේ. හරි අපි යන් අඳින්න. හරි. දැන් අපි මේක අඳිනවා මෙහෙම. මේකේ පුතේ දැන් ඔයගලන්ට ඇඳලා තියෙනවා මෙන්න මෙහෙම ටිකක් හොඳේ. මේක ඔයගලන්ට ඕන තරම් ටිකක් දාලා තියෙනවා මෙතන. බලන්න. හරි මං අඳින්නම් ඔයගලන්ට මෙන්න මේ විදිහට. වැලි තුඩු එහෙම ගැන තමයි මේ ලියන්නේ. හරි එක එක නම් තියෙනවා පුතේ අවුර දිවත ඒව ගණන් ගන්න එපා. වැලි තුඩු කියලා ලිව්වන් ඇති. හරි මෙහෙමයි ලියන්නේ. මෙන්න ගොඩබිම. හරි මෙන්න ගොඩබිම. මෙන්න තියෙනවා බොක්ක. බොක්කකුත් තියෙනවා. හරි මෙතන පුතේ දැන් මේ ගොඩබිමනේ මේ හරිය පුතේ තව තියෙනවා වැලි වැටි හොඳේ. වැලි වැටි තියෙනවා. වැලි වැටි මේ ආශ්‍රිතව වැලි වැටි දකින්න හම්බ වෙනවා මෙන්න මේ වගේ. මේ තියෙන්නේ වැලි වැටි. මේ තියෙන්නේ ගොඩබිම. හරි ගොඩබිම. මෙන්න මේවට තමයි කියන්නේ පුතේ වැලි තුඩු කියලා. මේවට තමයි කියන්නේ වැලි තුඩු කියලා. ඔය තුඩු වර්ග තිබුණා නේද තව ගොඩාරියක්. ඒ ඔක්කොම ඕනේ නෑ අපි අඳින්න හොඳේ. මම මෙතන සරලවම අඳින්නම්. අපි ඔක්කොම අඳින්න ඕනේ නෑ මෙතන. වැලි තුඩු කියන්නේ මෙන්න මේ වගේ අවස්ථාවක්. හරිද? වැලි පර කියන්නේ පුතේ මෙන්න මේ වගේ එකක්. හරි? මේ තමයි වැලි පර. වැලි පරයක් කියන්නේ පුතේ මෙන්න මේ වගේ අවස්ථාවක්. ඒකේ තුඩක් තමයි වැලි තුඩු කියන්නේ. එතකොට මෙන්න මේ හරිය පුතේ මේ හරිය මෙන්න මෙහෙම වැලි එකතු වෙලා ඔන්නෝම තියෙනවා නිකන් අර බොකු ආශ්‍රිතව. හරි අපි කතා කරනවා මේ සාමාන්‍යයෙන් මේ
මේ අර මේ බොක්කක දොරටු ආශ්‍රිතව ඇහිරෙන විදිහට පුතේ මේ විදිහට තියෙනවා මේ බොක්කේ මෙන්න මේ හරිය තියෙනවා මෙහෙම වැලි ගොඩාක් එකතු වෙලා පුතේ ඒක ඇන්දොතින් එහෙම මං බොක්ක වෙනස් වෙන හින්දා මං අඳින්නේ නැහැ හරි පුතේ මෙන්න මෙතන තියෙනවා මොනවද අර බොකු මුව පර නැත්තම් බාධක පර කියන ඒවා බාධක පර හරි බාධක පර හරි ওই ටික ඇඳ ගන්නකො පුතේ ඉස්සෙල්ලාම ඔයාලා පාට ගා ගන්න. දැන් මුහුද ඔයගොල්ලෝ ඇඳ ගන්න. ගොඩබිම වෙනම පාට කරගන්න. හොඳයි ගොඩබිම වෙනම පාට කරගන්න. මේ ගොඩබිම අර බොක්කේ ඇහිරෙන විදිහට තියෙන බාධක පාර අර තියෙන තුඩු අර තියෙන වැලි පාර. පුතේ ඇඳලා ඉවරයි නම් අත උස්සන්න. හරිද? හරි. අතපල්ලෙහා දාන්නකෝ එන. හරි. ඔන්න ඕකට දැන් මේකේ ගොඩබිම වෙනමක් දිනවනේ බොක්ක වෙනමක් දිනවනේ බාධක පර වැලි තුඩ වැලි පර කියන්නේ පුතේ ඔතන ඔය තියෙන්නේ වැලි එකතු වෙලා හැදින එකක් තමයි වැලි පරයක් කියලා කියන්නේ. හරි? හා. එතන මේ දැන් අපි වැලි තුඩුනේ බාධක පර කොකු තුඩු වක් වැලි තුඩු විදිහට ගත්තේ. එතකොට පුතේ මේ මෙහෙම දැන් ඔතන ඕන නම් මෙහෙම අඳින්න පුළුවන්. මේ දැන් ඕකේ දැන් මට ඉඩ නෑ මම මේ පැත්තකින් මේ මකන්නම්. මකලා මම පොඩ්ඩක් අඳින්නම් මෙහෙම. ඔයගොල්ලෝ ඉඩ තියෙන විදිහට ඇඳ ගන්න. මෙහෙම. මේ වෙන්නේ. මෙන්න මෙහෙම තියෙනවා මේ. ඔන්න ඔහම තියෙනවා. කොක්කක් වගේ. ඔව්වට තමයි අර කියන්නේ පොතේ කොකු තුඩු කියලා. කොකු තුඩු කියන්නේ ඔව්වට. කොකු තුඩු. මේ කියන්නේ කොකු තුඩු. කොක්කක් වගේ. ඒ කියන්නේ වැලි එකතු වෙලා තමයි මේක හැදෙන්නේ. හරි? එක එක කොකු තුඩු, වක් තුඩු, ඒවා එක එක ඒවා ඔය වැලි කොක්කක් විදිහට තියෙනකොට තමයි එහෙම හැදෙන්නේ. හරි ෂෙනනි? හරිද පුතේ ඒක? එඳ ගන්නකෝ කොකු තුඩු. පුතේ හරිනම් අත උස්සන්න. පුතේ ලියා ගන්න මෙහෙම යටින්. වැල්ල යනු. ලියා ගන්න වැල්ල කියන්නේ මොකද්ද කියලා. ඔතන ලියා ගන්න. වැල්ල ඕනේ නෑ. වැලි පරයක් යනු කුමක්ද කියලා ලියා ගන්න. වැලි පරයක් යනු කුමක්ද කියලා ලියා ගන්න. වැලි පරයක් යනු ලියා ගන්න. වැලි පරයක් යනු වෙරළ වෙරළට නැත්නම් ගොඩබිමට වෙරළට නැත්නම් ගොඩබිමට සමාන්තරව පුතේ මේ සමාන්තරව මේ වෙරළට සමාන්තරව වෙරළ යන පැත්තටම තියෙන්නේ වෙරළට සමාන්තරව නැත්නම් ගොඩබිමට සමාන්තරව පටු සහ දිගැටිව පටු සහ දිගැටිව පුතේ වැලි නිදි සාධනය වීම හරහා වැලි පර සෑදේ පුතේ පොළොවට සමාන්තර මේ ගොඩබිමට සමාන්තරව දිගට මේ විදියට මේ අතර මෙහෙම ගිහිල්ලා තිනවා ගොඩබිමට සමාන්තරව. ඒවට තමයි වැලි පර කියන්නේ. හරි? හරි නේද පුතේ එහෙනම්? තේරුණාද? ඒක හරිද පුතේ ෂණනි? හරි නම් අත උස්සන්න.
හරි. ඕකේ. අපි දැන් යනවා අන්තිම එක වැල්ල ගැන කතා කරන්න. පුතේ වැල්ල. වැල්ල. අන්තිමට යනවා අපි වැල්ල ගැන කතා කරන්න. වැල්ල. නේද? අන්තිම එක අපේ වැල්ල. මෙන්න. වැල්ල කියන්නේ මොකද්ද? මොකවා කේසයක් නැහැ මේ තියෙන්නේ ගොඩබිමනේ. නේද? මේ තියෙන්නේ ගොඩබිම. නේද? මෙන්න මෙහෙම පුතේ වැලි තියෙනවා. වැලිත් එක්ක ඊට පස්සේ සාගරය තියෙනවා. මේ සාගරය මම වෙන පාටින් අඳින්නම්. මේ බලන්න. පුතේ ඔයාලට කැමති විදිහට ඔක ඇඳ ගන්න පුළුවන්. හොඳේ. මේක තමයි පුතේ මෙන්න මෙතන තමයි අපි කියන්නේ වැල්ල කියලා. මේ ගොඩබිම කිව්වට මේක ඇත්තටම මෙතන තියෙන්නේ වැල්ල. මේ වැල්ල. මේ තියෙන්නේ ගොඩබිම. ඒ කියන්නේ හැම වෙලාවෙම අපි අඳින භූරූපය විශේෂයෙන් නම ලියන්න ඕනේ කොතනද තියෙන්නේ කියලා. මේ ටිකනේ පුතේ වැල්ල කියලා කියන්නේ නේද? ওই ටිකට තමයි වැල්ල. ඊතල ගහන්න ඕනේ නැහැ. වැල්ල කියලා ලියලා තිබ්බන් ඇති. හරි? මේ තමයි ගොඩබිම. ඒ ගොඩබිමයි පුතේ සාගරයයි නම් කරලා තියෙනවනේ මේ තමයි මුහුද. හරිද? ඇයිද දන්නවද? අපි අඳින එකේ අපි ඇඳට එයාලා දන්නේ නැහනේ මොකද්ද අපි මේ අඳින්නේ කියලානේ. ඒ නිසා මේක දුඹුරු පාටින් ගෑවා මේ ටික කහ පාටින් වගේ නිකන් ගෑවා මුහුද නිල් පාටින් ගෑවා. පුතේ වැල්ල කියන්නේ මොකද්ද? වැල්ල කියලා කියන්නේ අපි දන්නවා ඉහළ ජල මට්ටම සහ පහළ ජල මට්ටම අතර පිහිටලා තියෙන මොනවද? අපි කතා කරනවා පුතේ ගොඩ වෙරළත් මුහුදත් යාවෙන පටුබිම් තීරුව තමයි වැල්ල කියලා කියන්නේ. ලියා ගන්නකෝ වැල්ල කියන එකට. වැල්ල කියන එකට ලියා ගන්න මෙහෙම. වැල්ල කියන්නේ මොකද්ද? වැල්ල කියලා කියන්නේ මොකද්ද? පුතේ වැල්ල කියලා කියන්නේ මුහුදත් ගොඩබිමක් අතර මුහුදත් ගොඩබිමත් අතර පිහිටි පාටු වැලි තීරයයි. පාටු වැලි තීරයයි. වැලි තීරයයි. හරි. පුතේ එතන ලියා ගන්න. උදාහරණ ලංකාවේ නැගෙනහිර වෙරළේ ඇති ලංකාවේ නැගෙනහිර වෙරළේ ඇති පරවි දූපතේ ඇත තියෙනවා. හැම දූපතකම වැල්ලක් තියෙනවානේ. ලියා ගන්න පුතේ. පරවි දූපතේ ඇත. එච්චරයි. හරි. පුතේ. ඕකේ නේද? ඉවරයි නම් අත උස්සන්නකෝ බලන්න. ඔච්චරයි. හරි. වැල්ල ගැන කතා කරන් පුතේ කාණ්ඩ කීපයක් තියෙනවා. මේවා විස්තර කරලා ඔයගලන්ට අහන්නේ. වැල්ල. වැල්ල ගත්තම් පුතේ ලියා ගන්න මේක බොකු වැල්ල කියලා පුතේ එකක් යනවා. හරිද? තව ගත්තාම මේවා කවදාකවත් අහන්නේ හොඳේ. මේ ඇතුළට ගිහින් මං කියලා දෙන්නේ. කුණාටු වැල්ල කියලා තව එකක් තියෙනවා. හරිද? කුණාටු වැල්ල. තව ගත්තාම තැන්පතු වැල්ල කියලා පුතේ තව එකක් තියෙනවා. හරිද? වැල්ල ගත්තාම තව එකක් තියෙනවා පුතේ. මඩිහ වැල්ල කියලා. ඔන්න ඔය ටික පුතේ නම් විදිහට ලියාගන්න. එහෙම ඇතුළට ගිහිල්ලා ඕගලගෙන් අහන්නේ නමුත් මම නිකන් දෙන්නම්. ඔන්න ඔය ටික. බොක්කු වැල්ල, කුණාටු වැල්ල, තැන්පතු වැල්ල, මඩිහ වැල්ල. ඔච්චරයි පුතේ. ඕකේ මුළු පාඩමම ඉවරයි. ඔච්චරයි. හරි ලියා ගන්නකෝ. බොකු වැල්ල, කුණාටු වැල්ල, තැන්පතු වැල්ල, මඩිහ වැල්ල. ඔච්චරයි. වැල්ල කියන්නේ මුහුදයි ගොඩබිම අතර තියෙන පටු වැලි බිම් තීරුව. එච්චරයි.
මෙහෙම තියෙනවා දූපත්වල තියෙනවා ගොඩ බිම ආශ්‍රිතව තියෙනවා. මෙන්න මෙහෙමයි මේක. මෙහෙම කොටස් හතරකුත් තියෙනවා. ඒ හතර ඉතින් ඔයගොල්ලෝ විස්තර කරන්න එච්චර අවශ්‍ය වෙන්නේ නැහැ. හරි? පුතේ නිදිසාදිතේව ඇහුවොතින් ටොම්බෝලෝ ගැන කියන්න. හරි? නිදිසාදිතේව ඇහුවොතින් ටොම්බෝලෝ ගැන කියන්න. හරි? ඊට පස්සේ වැලි තුඩු ගැන කියන්න. වැලි පර ගැන කියන්න. ඕනි නම් මේ වැල්ල ගැන කියන්න. ඊට පස්සේ දූපත් ගැන කියන්න. ওই මඩතලා ගැන එහෙම ලියන්න යන්න එපා. මඩතලා වලට එහෙම ලකුණු හම්බ වෙන්නේ නැති. නෑ කියන්න බෑ. නමුත් අර එච්චරම හොඳ උත්තරයක් නෙමෙයි. හරි? ආ උත්තරේ මේක ලියලා ඉවරයි නේ පුතේ අතුස්සන්. ඔන්න ඔච්චරයි ඔය පාඩම. ඔතනින් ඕක නිමයි. ඔන්න ඔයා ওই ටික ඔක්කොම දන්නවා. හරි? මේ පන්තියට ආපු ඇවිල්ලා ඉගෙන ගන්න ළමයින්ට ඉතින් මේ ටික අවුලක් නැහැ. දැන් ඉතින් මේක විභාගයට අහුවොත් එහෙම ගේමක් නැහැ. එකකින් හතරක් මතක තියාගන්න ශනනි ඒ ඇති. හරි? ඔක්කොම අහන්නේ නැහැ. හතරක් මතක තියාගන්න උදාහරණත් එක්ක. උදාහරණ නැත්තම් උදාහරණ හොයලා හරි ඔක ලියාගන්න. සර්ච් කරාම ඕන තරම් උදාහරණ එනවා. හරි? එතකොට ওই ටික තමයි පුතේ සාකච්ඡා තරංග ක්‍රියාවලිය ආශ්‍රිත භූරූප නිර්මාණය කියලා කියන්නේ. හෙට අපි ක්ලාස් එකක් තියන්න try එකක් දාමු. හෙට රෑ 8ට තමයි ක්ලාස් එක තියෙන්නේ. බොහෝ දුරට හෙට පුතේ අපි භූගත ජල සංසරණය ආශ්‍රිත භූරූප නිර්මාණය කාස්ට් භූරූප ගැන හෙට එහෙම මොනවතින් කතා කරමු. වැස්සේ නැතුව. හරි? හරි. අද කරලා දුන්නා කියලා දුන්න ඒවා පැහැදිලිද පුතේ මට මැසේජ් එකක් දාන්න. මම මේකේ රෙකෝඩින් එක හැමෝටම එවනවා. බලන අය බලයි නොබලන අය නොබලයි. මට කරන්න දෙයක් නැහැනේ. පුළුවන් විදියට මම කරනවා. ඔයගලන් එන එක ඔයගලන්ගේ වැඩ. හරි. එහෙනම් අදට පුතේ අපි ක්ලාස් එක මෙතනින් එන්ඩ් කරනවා. අපි අර හම්බෙලා තියෙන chance එක අපි ප්‍රයෝජනෙට අරගෙන අපි වැඩ ටිකක් කරමු. එහෙනම් ඊළඟ දවසේ අපි කාස්ට් වලින් හම්බ වෙමු. එහෙනම් අදට අපි මෙතනින් ක්ලාස් එක එන්ඩ් කරනවා පුතේ. ආයුබෝවන්. ඔන්න බහිරජන්‍ය බලවේග වලින් එකක් ඔන්න ආයෙත් මුලින් ඉඳන් කතා කරා. එහෙනම් ආයුබෝවන් පුතේ හැමෝටම බුදු සරණයි.